රතු පාටයි. කිලෝ 100ක් තමයි එකක් පෙනුමින් පොඩි වුණාට ඔබගේ ආදරය සුරකි ඔබ මුඩියක් දාගත්තා හරියට ගියා මුඩියක් දාගත්තා ඒක ගලවලා දාන්න ඕන. Niggas in my grill tryna phase me. හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔන්න ඔයාලා අදත් එකතුලා ඉන්නේ අපේ තවත් අලුත් බ්ලොග් එකක් එක්ක. ඉතින් ඉස්සල්ලාම good morning. ඉතින් ඔන්න අද උදේම අපි බ්ලොග් එක පටන් ගත්තා. ඉතින් අදත් ඇවිල්ලා අපේ ජීවිතේ තවත් විශේෂ දවසක්. සතුටු සහ ටිකක් වැඩිපුර දුක කියන දේ තියෙන බ්ලොග් එකක් එක්ක තමයි. ඉතින් ඔන්න අදත් ඔයාලත් එක්ක මේ ෂෙයා කරගන්න යන්නේ. ඉතින් බ්ලොග් එකේ මුලින්ම මාතෘකාව දකින්න දෙන්නේ බ්ලූ හොර ඉවරද? ඇත්තටම නෑ. අපි තිබුණ ලොකේෂන් එකකින් අපි බ්ලූ හොර මේ වෙනකොට පර්මනන්ට්ලි ඉවර කරන්න වැඩ කරගෙන යන ගමන් ඉන්නවා. ඔව් අදින් පස්සේ කියන කටුනායක බ්ලූ හොර කියලා එකක් නැහැ. බ්ලූ හොර නැහැ කටුනායකට බ්ලූ හොර නැහැ. ඒක තමයි කටුනායකට blue හොර නැහැ. කටුනායකට බ්ලූ හොර නැහැ. හැබැයි අපි ගම්පාඩ බ්ලූ හොර ගේනවා. දැම්මනේ මේ අපිට තව ටික සාමාන්‍යයෙන් කාලයක් මාස යනවා. දෙකමාරක විතරයි දැන් ආයි සීසන් එක දෙසැම්බර්නේ කාලේ තියෙන ටයිම් එක. අපිට කාලේ දින හැබැයි අපිට හරියටම කියන්නත් බෑ කොහෙටද කොහොමද කියලා. අපි පස්සේ කියමු නේද? ඔව් අපි ඒක පස්සේ කියන්නම් ඔයාලට. ඉතින් අපි දැනට කටුනායකට බ්ලූ හොර නැහැ. අපි දුකයි ඉතින් සාමාන්‍ය දුකක් තියෙනවා. දුකට හේතුව කටුනායකට බ්ලූ හොර නැති වෙන එක නෙමෙයි. අපි ඔතන කඩේ හදන හැටි ඔයාලා බලාගෙන හිටියා. අපි ඔයාලත් එක්ක ෂෙයා කරගත්තා. අපි මාරම දුකක් වින්දා. අපි දෙන්න අතන ඒ විදිහට ලස්සනට ගොඩ නගන්න. ඉතින් අද අපි හැම දාඩියක් කඳුලක් ගානි මහන්සියලා ඒ හදපු හැමදේම අද දාඩිය කඳුළු හෙල ගලවන්න මාස ගානක මහන්සි දවසකින් ඉවර කරන්න යන්නේ. මාස ගානක් අපි දෙන්න ඔතන ඕක ඇත්තටම නේද ඒක යාළුවෝ දැක්ක අපි මාස නිදි ගානක් නැති රැවල් කීයක්ද? ඒ රැවල් එකක් එක රැයෙන් අපි අද විනාශ කරලා දාන්න තමයි යන්නේ. ඉතින් කටුනායකට බ්ලූ හොර නැති වෙන්න හේතුවත් මම කියන්නම්කෝ. ඒ කියන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ කියන්නේ ඒකේ වැරද්ද අපේ තමයි. අපි තෝරගත්ත ලොකේෂන් එකේ ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් අපි උඩ තට්ටුවන්නේ ගත්තේ. ඉතින් අපිට තේරුම් ගෙදෙන කස්ටමර් ෆීඩ්බැක්. අපි ඉස්සල්ලා මුල් තැන දෙන්නේ කස්ටමර්ස්ලාට. ඉතින් කස්ටමර් ෆීඩ්බැක් ගත්තාම වැඩි හරියක් අපිට එල්ලුණ චෝදනාව තමයි උඩ තට්ටුවක් ඉඳ කට්ටිය නගින්න කම්මැලි. සහ උතන පාරේ යනකොට අපේ විතර හાર્ඩ්වෙයාර් එකක් තියෙන එතනින් බෝඩ් වහිලා කරලා අපේ ෂොප් එක view වෙනවා මදි. ඉතින් යම් කිසි ගැටලු ගොඩාක් ඇති වුණා. හරිද? ඉතින් මේ දේවල් එක්ක ඔක්කොමත් එක්ක අපි සලකා බලලා සීසන් දෙකක් පහුණ අපිට දෙසැම්බර් අප්‍රේල් ඒවත් එක්ක අපේ ෂොප් එක අරන් ගියා. අපිට පාඩු ලැබුවේ නෑ. නමුත් අපිට යම් කිසි අපි බලාපොරොත්තු වෙන මට්ටමක ප්‍රගතියක් එතන ලොකේෂන් එකෙන් ගන්න බෑ. එහෙනම් බ්ලූ හොර කඩම වැටිලා නෑ. අපි තැන මාරු කරන්නයි යන්නේ. නැත්තම් අපි කට්ටියක් ඉන්නවනේ සමහර වැටෙනකම් බලන් ඉන්න සතුටු වෙන්නේ. මේදී සතුටු වෙලා ඇති. සතුටු කමරගේ මාසයක් දෙකක් තියා ඉන්න. අලුත් තැනට ගියාට පස්සේ ඒක සතුටු වෙන්නේ නෑ. ආයෙ දුක් වෙනවා. ඉතින් එතකන් අපේ ලොකේෂන් එක මාරු වෙනවා. සහ දැන් අද ෂොප් එක අයින් වුණාට පස්සේ අපේ ගෙදර අලුතෙන් ස්ටෝර් එකක් හැදෙනවා. ඒකත් බලන්න පුළුවන්. ඊට පස්සේ අපේ ඔන්ලයින් විතරයි අපේ සයිට් එක ඔන්ලයින් සයිට් එක විතරයි. හැබැයි ඇත්තටම දෙයක් කියන්න ඕනේ අපේ ෂොප් එකක් තිබ්බත් නැදත් අපේ ඔන්ලයින් තමයි ඔන්ලයින් පැත්තදී ලොකුටම යනවනේ. ඔන්ලයින් තමයි ලොකුවටම සෙල් වෙන්නේ. අපිට ලොකුම ප්‍රොෆිට් තියෙන්නේ ඔන්ලයින්. ඇත්තම කතාව මොකද දැන් කඩේ මෙතන තිබ්බා කියලා මම ඇත්තම කියන්න සාමාන්‍ය මාසයකට රුපියල් 40000 50000ක් ප්‍රොෆිට් එක එන එතන ලොකේෂන් එකේ. ඉතින් අපි ඉන්වෙස්ට් කරලා තියෙන හැටියට අපි ෂොප් එක බැංකුවක් තීම් එකට හදලා තියෙන්නේ. අපි ඉන්ටීරියර් කරේ ඔක්කොම වියදම් කරලා හදපු විදියත් එක්ක ඒ වගේ ලාභයක් ගන්න මට ඊතර ලොකේෂන් එකකින් වැඩක් නැහැ අත්තම. අපි ඔන්ලයින් ගත්තොත් දවස් දෙක තුනක ලාභයක් නෙතනින් එන්නේ මාසෙකින්. ඇත්තටම වැඩක් නැහැ. ඔන්ලයින් ගත්තොත් අපේ දවසින් හොයන ලාභේ කඩේ මාසෙකින් විතර එන්නේ අපිට ඔන්ලයින් වල දවසින් අපි ඒක හොයනවා. මොකද අපිට ගොඩක් ලොකු ප්‍රශ්නයක් උනේ දැන් එතන උඩ තට්ටුවක ඔය වගේ දැන් ප්‍රශ්න ටිකක් තියෙනවනේ. ඉතින් අපිට එතන යන ෆී එකත් එක්ක ඒ ප්‍රොෆිට් එක මැදින් ප්‍රශ්නයක් උනේ. ඒ කියන්නේ ලක්ෂ එකමාරක් විතර අපේ ලාභයෙන් විතරක් අයින් ගන්නවා. අපි ලාභයෙන් ලක්ෂ එකමාරක් අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඒ දේවල් වල දාන රෙන්ටල් එක. රෙන්ට් එක 50000යි. කඩේ එක්කනට 45000යි. අපේ ඒතර මාසෙට සැරයක් අපි කරන්ට් බිල 50000යි. කරන්ට් බිල 50000යි 55000 අතර එනවා. අනිවාර්යෙන් ලක්ෂ එකමාරක් මාසෙකට ප්‍රොෆිට් එකේ විතරක් අයින් කරන්න ඕනේ. ඉතින් එහෙම ගත්තාම ඒතර ලොකේෂන් එකේ බලාපොරොත්තු වෙන ප්‍රගතියක් නැහැ. ඒකයි අපි ලොකේෂන් මාරු කරන්න තීරණය කරේ. එහෙනම් ඔන්න දැන් බ්ලොග් එකත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඔන්න දැන් ඉඳන් අපි පටන් අරගෙන දැන් මේ වෙද්දී අපේ අම්මලත් වෙනවා අපේ හසිත් වෙනවා. ඉතින් කට්ටියත් එක්ක එකතු වෙලා අපි ඔන්න දැන් කෙලින්ම කඩන්න බෙදින්න තමයි බ්ලොග් එකේ එකතු වෙන්න යන්නේ. එහෙනම් අපි යන්නේ නේද? අපි යන් එහෙනම් කඩන්න බෙදින්න. කට්ටිය ආව ගම අපි බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා යන් ෂොප් එක පැත්තට. යා. යාළුවෝ ඉතින් අපි යන ගමන් ඉන්නේ කඩේට. අපි ඉතින් අපේ වාහනේ යනවා. මායි අපේ චූටි හසි ආයි කොහොමද නළුවා? රැප. මලු පරපේ මගේ හිතත් එක්ක මාතනි වේ ඊයේ වගේ රැප් එකක් පෙන්නුවනේ මෙයා මට. ආයි ගොඩක් කාලේ කරපු. ඔය 10 වසරේ ඒ 10 වසරේ කොණ්ඩේ පාට කරන්න දෙන්නේ නැහනේ. බොරු කොණ්ඩේක්ද?
නෑ නිමාඩු කාලේ නිමාඩු කාලේ. එහෙම දවසකට කලස් තියනවද? අප්‍රේල් පළවෙනිදා කලර් කරලා තියෙනවා. ඔව් ඒක තමයි. අනාගතේ වෙලපාලෝ බැබේ වෙන කම්බොරදී මාලෝ අප්‍රේල් පළවෙනිදා කලර් කරලා යාළුවනේ අපි දැන් මේ යන ගමන් ඉන්න ඉතින් කඩේට දැන් ඊයේ නම් අපි කඩේ ඔක්කොම ටික අස් කරානේ ඉතින් මේ රෙදි ටික නේද? ඔව් රෙදි ටික ඔක්කොම ඔක්කොම අපි දෙන්නා තනියෙන් ඒවා ටික අස් කරගත්තා. අද තමයි තියෙන්නේ ඉතින් බැර ආරම්මදේ. එනම් බර වැඩ තියෙන්නේ. ගැලි අද බර වැඩ තියෙන්නේ. තේරුම් ගලවන්න. පොඩ hina වෙවි කියලා චුටක් දුකයි ඉතින් අතම් කිව්වොත්. දුකුණාට කමන්නේ. සතුටකුත් කියලා ලොකු සතුටයි චූටි දුකකුත් තියෙනවා මටද. ඔයාට මොකද? මටත් එහෙම තමයි තියෙන්නේ. පොඩි එකක් තියෙනවා තියෙන්නේ. අලේනු දාපු දැන හින්දා. අන්න හරි. නැත්නම් ඉතින් මේ සතුටකට තියෙන්නේ අපි එක දිගට මෙතන හිටියොත් නේ ප්‍රශ්නේ තියෙන්නේ. අන්න හරි. එනසකට ස්විච් වෙනවා. ඒක තමයි විය යුත්තේ. විය යුත්තේ එයයිනේ. එයයි. එහෙනම් අපි යන්. එන යන් අපි. අපි ගිහිල්ලා ආම්මේ මගේ දිගට හම්බෙන්න දෙයක් නැහැ ළඟයි අපි. නේ. යා. ළඟ ඉන්නේ. 5 minutes later. අපි යාළුවනේ. අපි යාළුවනේ. දැන් යන්න තියෙන්නේ සේරම කඩලා බිනින්න. කඩලා බිනින්න යන්න තියෙන්නේ. හදන්නා වගේ. මල්ලිට කැමරාව දුන්නොත් හොඳ නැද්ද අපි? හොඳයි හොඳයි. මල්ලි කැමරාව බාර ගන්න පුළුවන් ද දන්සලේ වගේ. මයිලෝ එකයි. මයිලෝ එකක් කවන්දරනේ. මයිලෝ පහයි මාළු මනිස් එක. මයිලෝ එකයි. දැන් වීඩියෝ කරන්නලා තියෙන්නේ. හරි හරි. කට්ටිය දන්නවා නේ මයිලෝ එක. මට කමිරුත් දානවා මයිලෝ එකට මොනවද කරලා දෙන්න පුළුවන් කියලා. මේ අයියනේ මම ප්‍රේමසඩෙන් බලනවා කියලා කට්ටියට කිව්වා දන්නද හැම වීඩියෝම කමෙන්ට් තියෙනවා දිය. ඊළඟ සතියාන්තයේදී මොකද්ද වෙන්නේ? ලයිව් එකේද මම ඉන්නේ ගන්නේ. ලයිව් එක හරි ඔයා වීඩියෝ එක හරි කියලා දෙන්න මම බැලුවේ නැහැ පහුගිය බ්ලොග්ස් ටික අයියලාගේ මේ ප්‍රේමසඩෙන් එකක් කියලා. ඔව් ඇත්තම කතාව මම මේ පිටරට මේ YouTube එකේ තියෙනවා මේ මොකක්ද එපිසෝඩ් ටික මම බලලා තියෙන්නේ. හැබැයි භාෂාව වෙනස්නේ සමහරක් දේවල් ඉංග්‍රීසි යන්නේ. සමහර දේවල් මේ ට්‍රාන්ස්ලේට් වෙද්දී පොඩ්ඩක් අර්ථය වෙනස් වෙනවා ලංකාවේ. මේ පළවෙනි දවසේත් අපිට ඔබ කැමරාවල් ලං හිටියා කඩේ විවෘත කරන්න එනකොට දැන් අද කැමරාවල් ලං ඉනවා කඩේ අවසන් කරන්න. අවුල කැමරා ස්ටාර්ට් කරද්දි මට රස්නේ හැබැයි මේ අපි අස් කරලා කරමු. ඔයාලා ගොඩක් අස් කරලානේ මම බලන්නේ දැන් තමයි. රෙදි ඔක්කොම නැද්ද? මොකද්ද කිව්වේ මේ කඩේ ඕපන් කරන දවසේ මම මෙහෙම හිටියා කඩේ අවසන් කරන දවසේ මම ඉන්නවනේ. කඩේ ඔපන් කරද්දි යතුරාලා මුඩට නැගිටි කට්ටිය අද කී දෙනෙක් ඉන්නවද? අද කෙලින්ම 7 දෙනෙක් ඉන්නවනේ. 6 දෙනෙක් කීයද? අපේ 4 දෙනයි. 6 ඔව් 6 වීඩියෝ බලන එක්කෙනත් එක 7යි හරිනේ. අද ඉන්න කට්ටිය බලමු අපි මොකද්ද මේ කට්ටිය වෙන්නවනේ. වාට මොකද්ද ගන්න තියෙන ලොකුම වැඩි? මේ රැක්ටික් ගලවන්න ඕනේ පැන්ටික් ගලවන්න මේ රැක්ටික් ගලවන්න ටර්බෝ එක ගලවන්න තියෙනවා. තවපිස් මේ කෙසි දෙක ගලවන්න තියෙනවා. උඩ බෝඩ් එක ගලවන්න තියෙනවා. අර බැංකු හරි අපි තව ටිකකින් කෙටි විරාමයකින් හම්බෙව. එකමට මොනා කරන්නත් මේ ලිප්ස්ටික් ටිකක් ගාගෙන ලිප්ස්ටික් ටික දාගෙන ඉන්නවනේ. මොකද්ද බත් කාලා වත්තර බීගෙන වගේ තමයි කඩේ දෙන්නේ. තමයි මට විනාඩි 5න් පාට ඕනේ. අද මූණ බලන්න ඕනේ. ඔයාලා දන්නවද මේ කන්නඩිය කයි කරේ ප්‍රථම මේ එන අයට ඇඳුම් බලන්න නෙවෙයි කොහොමද? ඔව් අක්කට තමයි මේක ලොකු එක කරේ. 5 minutes later. හරි තියාලුනේ එකටම කරන්න කෙලින්ම මේ හැංගර්ස් ටික සේරම ටික මේ අයියලා ඉතින් ඊයේ ඇවිල්ලා වැඩ ගොඩක් කරලා අපිට වැඩ ගොඩක් කරන් දිනකොට ගොඩක් ඉවර කරලා වගේ තමයි පෙනී යන්නේ. මෙන්න තියෙන හැංගර් ගොඩක්. හැංගර්ස් මේ ලීයේ වනේද? අන්න අර වගේ තමයි එක එක අහුලන්නේ කෙලින්ම එකපාර මිටි දාන්නේ. එක එක දාන්න එපාලු. හරි ඔන්න එහෙම තියන්න. හරි නගින්. හරි බලාගෙන. හරි නැග්ග හරි. ඉක්මනට කරන්න ඉක්මනට වෙලා යනවා. මොනවාදනි මාර කම්මැලිනේ අප්පවාලා. වෙලා යනයි ඉක්මනට කරන්න. හරි ඉතින් අයියා කෙලින්ම උඩ තියෙන අර මේ ඌව ටික ගලවන් යනවා. මොනවද ඒවට කියන්නේ? ඒවට කියන්නේ clothing rack. clothing rack වල rack කැලි ගලවනවලු අපේ අයියා මේ මෙයාලා එකතු වෙලා මේ මෙන්න මේවා ටික දානවා ගෝණි වලට. මේ අහන්න වැඩි ගෑනුමයි කැමතිනේ රෝස පාටට.
අයියවා රෝස පාට හැඟර වලින්ම පටන් ගත්තේ වැඩි. මම දැක්ක රෝස් පටන් ගත්තේ එතකොට මම වැඩ ඉස්සනම ලස්සන දෙයක් කරනකොට මම දවස් 50 දවස්. අපේ අයියා ආසම කළු හින්දා කළු පාට දෙයකින් තමයි වැඩි පටන් ගන්න තියෙන්නේ අර. අක්ක රෝස පාට හැඟර. නැක්කනේ. ඒ කියන්නේ අපේ අම්මලාත් වැඩිම කැමති මේ කළු පාටට පේනවා. මෙයා නම් කැමති ගොඩක් තැඹලි පාට. තැඹලි කායි ක්‍රීම් පාට. ක්‍රීම් පාට වගේ මොනවාද ආසම දේවල් තියෙන්නේ. ක්‍රීම් පාටින් ආස දේ දුන්නට කැමතිද? දෙතුනේ පාට හතක් තියෙනවා. දැන් ක්‍රීම් පාට වා දේ දුන්න බලද්දි වට ක්‍රීම් පාට විතරයි අර කැපිලා පේන්නේ සාමාන්‍යයෙන්. කැපිලා පේන්නේ කළු ඉදුනේ. නෑ වා දැන් දේ දුන්න බලපුවම වාට පේන්නේ ක්‍රීම් පාට විතරයි. මොකද වාගේ ආසම පාට ක්‍රීම්නේ. කාට සපෝට් එක දුන්නත් ඉතින් අක්කට සපෝට් එක දෙන්න. ඉතින් මම යනවා අක්කට සපෝට් එකක් දෙන්න පොඩියට. ඔයාලට සපෝට් එකක් දෙන්න ඕනේ. සපෝට් එක ඉඳගෙන ඉන්නේ නේද? ඈ? නෑ ඇත්තටම සපෝට් එකක් දෙන්න ඕනේ. ඒ මාමා දැන් ඔක්කොම යන්නේ වීඩියෝස් ඔක්කොම. දන්නේ උඩට ස්ටාර්ට් උඩට. හා. දැන් මම සපෝට් කරන්නේ අක්කට විතරයි. ඔව් තායෝ කරගෙන ගාලා තියෙන්නේ අනේ ගාලා ඒ කිරින් අතර හදන්න ඕනේ. මම ලෝඩ් එක හදන්න මත් ගන්න දෙන්න. දැන් දෙනින් අතක් ඕනේ නෑ වල එහෙනම් මම තත්ත්ව එකකට දෙන්නද? අයියාගේ වැඩේ ඉතින් කරනවා මෙයාත්. මේ වයින් ප්‍රශ්නයක් අහන්නනේ. ඉබ්බට කකුල් කීයද? ඉබ්බට කකුල් 4ක් කියලා කියන්නේ. ඔයා ඉබ්බ දෙකලා තියෙන්නේ කොහෙද? ඇලි දෙක දුන්නා ගාමින් දෙක කියලා දෙන පොකුම එක දෙනවා. සෝරි ඔයා ඔයා ඉබ්බ නෙවෙයි ඔයා කියන්නේ ඉබ්බන්නේ කැස් බෑ ඉබ්බා. ඔව් එනේ කැස් බෑග් වෙන මින්නවා නිකන් ඉපොත් ඉන්නවා යාළුවා අපි පැත්තට නිකන් ඉබ්බෙක් ආවා ඒ ඉබ්බ පොඩ්ඩක් ලොකුයි කියලා ඒ ඉබ්බට කැස් බෑ ඉබ්බ කියනවා. ඒ ලොකුනේ ඒ කට්ට කැස් බෑග් කියෝනේ ඒ උනාට ඒ ඉබ්බෙක් කැස් බෑ ඉබ්බෙක් නෙවෙයි. නෑ කැස් බෑග් කියලා නෝ ජාති හරි ඒ කැස් බෑ ඉබ්බෙක් නෙවෙයි. නෑ කැස් බෑග් පොත් තමයි යාළුවනේ මේක පොඩ්ඩක් හරි මගේ ඉබ්බයිට කයර මම ෆොටෝ එකක් දාන්න වීඩියෝ එකට දාලා තිබ්බා මගේ වැරද්දක් නෙවෙයි. නෑ ඇත්තටම කැස් බෑග් එක මෙයා මල්ලිට වැරදි. හරි මොකද එඩි ඉප්පෝ ඉන්නවා. කැස් බෑග් ඉප්පෝ ඉන්නවා. ඉබි ප්‍රශ්නෙට හොඳම ටික. තාරකා ඉබ්බ අන්නේ ගහලා තියෙනවා. මොකද ඉබ්බට කකුල් බින්දයි මෙයා දෙන්නම් පට්ට මෝඩයි. ගෙන තියනවා යාළුවනේ ඔයාලට පෙන්නුවා. කකුල් නැද්ද? කකුල් නෑ නෑ කකුල් නෑ මේ ඉබ්බෙත් තමයි වෙන්නේ. යාළුවනේ වැවේ එකගේ මොකක්ද එකක් කියනවා. මොකද වෙන්නේ? වැඩ දාඩිය මහන්සියෙන් වැඩ කරනවා පෙනී යනවා. දැන් මොකද්ද වා කරන ලොකුම වැඩි? ලොකුම වැඩේ මේ මොනවද හැකස් දාලා තියෙනවා ගලවනවා. හැංගස් ගලවනවා. මම දැක්කා ඉතින් මම හැංග ගොඩක් අර උරුගෝණි වලට දානවා. මම තමයි ලොකුම වැඩේ කරන්නේ පේනවනේ. මම හරි මහන්සි ඒ දෙයක් කියන්නේ. අයියාගේ වීඩියෝ බලන යාළුවෙක්ගේ මේ තාත්තා කෙනෙක් මැරිලා. එයා නැති වෙලා මම දැක්කා ලයිව් එකේ කතා කරනවා. එයාගේ තාත්තා මම වගේ කිව්වා. ඊට පස්සේ මම ඉන්න වීඩියෝස් දාන්න කියලා එයා නිතරම කියනවා. මේ මම දැක්කා. ඊට පස්සේ මම ඒ යාළුවට කියන්නේ දුක් වෙන්න එපා. මම වීඩියෝ ගොඩක ඉන්නවා මේ Best of Pachen channel එකේ. ඒක බලන්න කියලා ඒකේ ගොඩක ඉන්නවා මම. අයියාගේ මල්ලිගේ වීඩියෝද? ඔව් මල්ලිගේ වීඩියෝද. ඉතින් මාව දකින්න පුළුවන් ඒ යාළුවට ඕන වෙලාවක. දැන්ට මොනවාද ඉදිරියට කරන්න තියෙන ලොකුම වැඩි මොකද්ද මෙතන? ඔව් මම දුවන්නේ. එයා ගලවන්නේ. එයාද ගලවන්නේ? මම බලන්නේ
ගැලවට පස්සේ එකතු කරනවා. ආයි බලන්න එකක් ගලවන්න. යාළුවෝ ඉතින් ඔන්න දැන් තාත්තේ ගත්තොත් එහෙම අපි රැක්ස් ලේඩිස් පැත්තේ තියෙන රැක්ස් ටික අයින් කරලා ඉවරයි. ඊට පස්සේ මේ වගේ කෑලි ටිකක් ගවලා කරලා තියෙන්නේ. ආයේ බොයිස් පැත්තේ ටිකක් තියෙනවා. ඒ ටිකයි තව ඊට පස්සේ අමාරු පැත්ත ටික තාම පටන් ගත්තේ නැහැ. උඹ නැගේ සිවිලි මේ රැක් ලයිට් ගලවන්න ඕන, CCTV ගලවන්න ඕන. පුදුම කට්ටක් කන්න වෙන දවසක් අද. කොහමද ඉතින් කට්ට කන්න වෙනවා. ඊට පස්සේ ගම්පහ එක පට්ට වෙනවා. එහෙනම් අද වාන්සිලා මේ වැටි ටක් ගාලා ඉවර කරනවා. දැන් අද තාත්තලාත් ඇවිල්ලා කරලා ඉන්නවා. දවසයි අපිට ටයිම් එක තියෙන්නේ. දැන් මේ වෙද්දි උදේ වරු ඉවරයි. අවස්ථාව ඇතුළත ඔක්කොම ටික ඉවර කර ගන්නවා. එහෙනම් වැඩෙත් එක එකතුලා ඉන්න බලන්න යන වැඩේ කොහොමද යන්නේ කියලා. අවශ්‍යදී පොඩි පොඩි දේවල් ටිකකුත් තියෙනවා. මේ ඩේස් ඔෆ් අසෙනුත් ඉන්නවනේ අවශ්‍යදී මොනවාරි කරපො දෙයක්. හරි දැන් ට්‍රැම් බලාගෙන. බයි. යාළුවනේ ඉතින් මෙන්න මේ විදිහට අපේ අර රැක්ස් ගලවපු ටික මෙන්න මේ විදිහට අපේ ලොරියට පටවනවා. ලොරියට පටවලා අද ලොරිය තරම් ඇවිල්ලා තියෙන්නේ වැඩේට. ඒක බඩු අදින කරන්න ඕන හින්දා. හරි ඉතින් පටවල ඉවරලා ඉතින් මම දැන් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. තව අරන් යනවා. අය සීරණි ඉතින් අරන් යන්න තමයි තියෙන්නේ. හොඳම රස්නේ මොකද මේ මාත්‍යා කොහොමද සීතල වතුර වීදුර ඈ වතුර නෑ අර මේ ඇඩ් එක යන්නේ ඒක කිව්වේ oh my god එන් කරේ ගිහලා පොඩ try කරලා බලමු යාළුවනේ මෙන්න මෙතන ඇනේ තියෙනවා නේ මෙම ඕන්නම කරකවනවා ඇනේ ටුට්ටක් කරකවන්නලු තියෙන්නේ ඇනේ කරකවල මෙන්න මේ විදිහට ගන්නලු තියෙන්නේ සීරෙන් ඇදෙලි පේන්ට් ගන්න නැතුව දාගමු මොකද මේකට අපි මේක දාගමු සාක්කුවට එකටම ඒක පුළුවන් ද කරන්න මං අල්ලන් ඉන්නවා ඇනේ පුරු ගන්න බන්න ඔයාලා ගන්න මේක අල්ල ගන්න මං ඇනේ පුරු ගන්න බලමු යාළුවනේ අපේ අම්මටත් දැන් මටත් බෑනේ අපේ කොහොමද ඩී කරේ මේ වතුර බින්දක් තියෙනවා කාරණියේ මම විහිළුවට කිව්වේ අර ඇඩ් එකේ කියන්නේ දන්නේ නැද්ද ටීවී එකේ ඇඩ් එක මතක නැද්ද ඔව් මගේ රතු පාටයි දාසේ පාට රතු පුදුමයි නේද? දැන් ගොඩක් හිස් වීගෙන එන්නේ එන්න හිඩස් වෙනවා අයියා ලොකු වැඩකින් අපි පොඩ්ඩක් බලමු දැන් වැඩි මේ ප්‍රැක්ටිකල් වල වෙන ගවර්මන්ට් වල ලයිට් එක ඔව් ලයිට් එක ගවර්මන්ට් වල ලීඩ් කරනවා මේ කෝමේක දාන්න ලයිට් එක දානවා ඕන නෑ ලයිට් එක කොහොමද එකපාර වයි නෑ ලයිට් එක එකපාර දැච්චන් ගන්න මේ ආතර එකක් තියෙනවා කවුරු හරි මේකත් ගන්න කවුරු ලයිට් එක ගන්නවද අම්මෝ යාළුවෝ දන්නේ නැහැ කෙලින්ම කිලෝ 100ක් තමයි එකක් පෙනුමින් පොඩි වුණාට ක්‍රීම් පාට ගැන කතා කරන්නේ දේ දුන්න තියෙන යාගේ පිටේම පිටේ තියෙනවා ආන්න දේ දෙන්න දැක්කයි වා දේ දෙන්න දැක්කයි ඉන්නේ මම කියලා දෙන්න අමි මෙයා දෙන්න කියනවා ඒ කියන්නේ මොනවද දාන්න වෙනවා අපි ඉතින් අයියා දෙන ලයිට් ටික අල්ලගමු. ලයිට් තව චුට්ටේ තියෙන්නේ වටේටම තියෙනවා. කාන්දම් වගේ ඇල්ලෙන්නේ. මේක මේ මැෂින් එක මට තිබ්බේ නෑ හරිද? මම ගෙදරට හැම බඩුවක්ම අරන් තියෙන මේ වෙද්දි අරන් ඕන කරන ටූල් එක ගෙදර මම කරන වැඩක් තියෙදි මට කරගන්න බැරි නෝනේ. ඒකට දාලා දෙන්නේ ඉලෙක්ට්‍රික් අයිටම් එක ගිහලා අරගෙන. මේක ගෙනාවෙත් කැෂියර් මේසෙ එක කරා. සෑම් ප්‍රොජෙක්ට් එකක් ගත්තේ. දැන් නැති ගයිඩරයක් විතරයි. අපල එක කියලා කපා ගන්න ගයිඩරයක් නැහැ. ඒක උත දවස් ගයිඩරයක් තනියට ගන්න. ඒක රැඳගෙන තියෙනවා. එහෙම බඩ එකතු වෙනවා. එහෙම එකතු වෙච්ච තමයි නෙන්නේ. රතු
1 hour later. කැම ගෙනාව ඉතින් මේ අක්කා කෝල්ලයක් අපි දෙන්න ආරම්භ කන්න යන්න කරන්න දෙන්න. ඔව්. එයාට ඉතුරු කරලා තියෙනවා. ගෙනාවා. මේ ජම්බෝ පීනට් එකේ පොඩි ජම්බෝ පීනට් බජට් පැක්ද? නෑ ගෙනාව මේ ඔයාලා එන්න පරක්කු නෙන්ද පොඩ අඩු වුණා පැකට්. හා එහෙම එකක්. එකක් ඉතුරු වෙලා හරි තියෙනවා. පොඩි. මේ මොනවද? මේ මොකක්ද? චිප්පි චිප්ස්. ඔව් අන්නේ. නෑ චිප්පි චිප්ස්. ඔව් මොකක් කරේ චිප්ස්. ස්පොන්සර්ඩ් බයි චිප්පි චිප්ස්. හරි කැඩුව. ගාන් කොහොමද කියලා මේ. and orange plus. ඔව්. අනේ Y class එක orange. ආ. නෑ නෑ ඈ? රයිද? ඇත්තටම මේක බානුව යාළුවෝ මෙච්චර ලොකු පැකට් එකක් කරලා තියෙනවා. අපේ ගෙදර තියෙන රටින් ගම් බාබකියු බයිට් එක ඔය වගේ සුපිරි. ගියා දෙන්නම්. ඒක රහයි. කොහොමද පට්ටරහය? සෑන් අඩු කරලා නැතුව තියෙන ප්‍රමාණය. පොම්බල විතරයි තියෙන උඩ. අවුල. මේ දැන් මේ වෙද්දි කොහමද යාළුවනේ වැඩ තත්ති කිව්වොත් එහෙම බිත්ති වල ගහලා තිබු රැක් ඔක්කොම ටික බිත්ති වල ඇනවලින් ගවලා තියෙන. දැන් පටව යන්න විතර තියෙන්නේ. හා. ජම්බෝ පීනට් ගන්න. ආයේ මේ උඩ තියෙන ඒවා ගෙනුත් එක ලයිට් ට්‍රැක් එකක් බාලා තියෙන. තව ලයිට් ට්‍රැක් තුනක් තියෙනවා. හරි බණ්ඩේ තියෙන. සැන්ටා ඔබගේ සිත සතුට පිනවයි ඔබගේ ආදරය සුරැකී ඔබ ඔව් ක්‍රෂ් මල්ලි ක්‍රෂ් එක ඔරෙන්ජ් ක්‍රෂ්. හරියන මං යනවා ආයෙත් වැඩ කරන්න. රැඩි සිටින්න. මේක අපි තීරණය කරේ बाय बाय टाटा गुड बाय गया. හයි ඔන්න තියෙන තවත් එකක්. ඉතින් මේ මේවට කියන නම් මොනවද හරි මන් දන්නේ නැහැ. මොකද කියන්නේ? රැක් සීට්ම රැක් නේ කියන්නේ. ඔව් මෙන්න ඉතින් තවත් එකක් විශාල රැක් එකක් උස්සන් යන අයුරු තමයි පේන්නේ. මිනිස්සුන් දෙදෙනෙකු. මම ලිඛිත භාෂාවෙන් කියන්නද කතික භාෂාවෙන් කියන්නද? මැනික මේවා කෑලි කෑලි ගලවන්න බෑ නේද? ඔය රැක් පාස්සලමක් තියෙන්නේ. අවදානෙන් ඉන්නේ මං එහෙමද? ඒව බෑලු. ඕවා දැන් අපි කියලා විත්තියයි කරගන්නවා. අන්න අර විදිහට තමයි ඉතින් අරගෙන යන්නේ. මාත් පල්ලෙට බයින්න ඕනේ නැති යාළුවන්ට පේනවනේ. ඉතින් වීඩියෝ එක බලබලා ඉන්නවද? ඉතින් බලබලා ඉන්න එපා. ඉතින් නිකම්ම බලබලා ඉන්න එපා. ඉතින් subscribe කරලා නැතිව subscribe පාරක් දාලා like එකක් දාලා ඔන්න ඔය අයියට comment එකක් දාගෙන යන්න ඉතින්. වැඩද කියලා බලුවේ. ඔය පැත්ත දෙන්නේ නැහැ නේද දෙද්දි. අර කූරටෙන් අල්ල ගන්න ඕන ඇඟිලි දෙකෙන්. ඔයාට වෙයිද එහෙම? ඒ යකේ. මේ මැෂින් එක දෙද්දි අර කූරටේ තියෙන කූරටේ ඇඟිලි දෙකෙන් අල්ල ගන්නවා. මෙයාට බෑ එහෙම. බෑලු. මෙම ඇඟිල්ලෙන්ද ගන්නෙ? බාන්න අක්කා කොච්චර හිත ශක්තිමත්ද කියලා. අයියට බෑනේ. හස්බන්ඩ් දන්නවනේ ඉතින් හස්බන්ඩ්ගේ වැඩ දැන් එයා වෙන පොර වෙලා ඉන්නේ. එයා තමයි ගලවන්නේ. ඉතින් එයාගේ වෙන පොර දැන් එයා. කලින් වැඩ කරපු අය චොර වුණා. දැන් වැඩ කරන එක්කෙනා කොර වුණා. නෑ දැන් වැඩ කරන එක්කෙනා පොර වුණා. කලින් කෙනා චොර වුණා. දැන් වැඩ කරන කෙනා පොර වුණා. හැම වැඩ කරන කෙනාම එකයි කියලා තේරෙනකොට කොර වුණා. අපි දන්නේම නැතුව හැම වැඩක්ම කරලා අපි දන්නේම නැතුව හැම වැඩක්ම ඉල්ලං කාලා අපේ අම්මගේ බණත් මුඩියක් දාගත්තා හරියට ගියා. මුඩියක් දාගත්තා හරියට ගියා. අම්මා කියන එක බලන්නකෝ. වීඩියෝ රෙකෝඩ් වෙනවද? යාළුවනේ මූඩිය කටේ දාගෙන අපේ අම්ම කිය කොහොමද අපේ අම්මා සෝෂල් මීඩියා වල දැන් ගොඩක් ඇක්ටිව්. එක්කනේ පේනවනේ. මූඩිය කටේ. ඔයාලා ගෙදර දෙමාපියොත් ඇක්ටිව් නැත්තම් සෝෂල් මීඩියා වල පෙන්නන්න TikTok එකම හදලා දෙන්න අපි ආවේ. කෙලින්ම අර මේ ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා මේ කොමඩි වීඩියෝස් තියෙනවා හරිද? තනිකර දැන් හිතන්නකෝ දැන් ඔයා ගෙදර ළමයා කියලා වීඩියෝ බලන ළමයා ඔයා හරිද? ඔයාට තමයි ගෙදර උයන්න කරන්න වෙන්නේ. දෙමාපියෝ ගෙදරින්ම ෆෝන් එකේ. ෆෝන් එකේ. අපි අම්මලා TikTok හදලා දීලා එමෙ තියෙන්නේ. දැන් අම්මලා TikTok බලනවා හැමදාම. දවසක පැය දෙක බැගින් TikTok බලන්න ඕනේ. මූඩිය කටේ දාගන්න.
දැන් මට නිකනුත් කියන්නයි. නිකන් කිය. කාලෙන් කියනවා මොකද? කලින් ගෙන කාලෙන් කියනවා චොරෝන. මම්බෝ මං ඊපස්සේ මේ ඇද කරන් කියා. ආලොක් කියනවා කොරෝන. නෑ ඉතින් ඇද කරන්නේ අපි එමේ කියනවා. ඒක කියන්නේ ඔය කියන try කරනවා කාලෙන් කියනවා චොරෝන. ඔයාලට තමයි පුළුවන්. කියනවා මං අඩු ගන්නවද? නෑ මම බෝ. නෑ කොරෝන. එහෙම ගන්නවද? කොරෝනා. කොරෝන. ඒ කියන්නේ වෙන්න බෑ ඒක අර. කොරෝන වෙන්න ඕනේ. අර මේ අර අපේ දිනවා හරි. අපි දෙනද කිව්වේ? මටද කිව්වේ? අම්මට අපි දෙන මේක. ඔයා රයන්න කියන්න එපා. ඔයා වලින් ඒක පල්ලේ හිර කරගෙන ඔයා ලප්පඩ කර ඔයාගේ ගිලෙන්නේ නැහැ. රයන් හිර වුණා. 5 hours later. guys ඉතින් ඔන්න ගොඩක් හවස් වෙලා තියෙන්නේ. හරි මහන්සි. වැඩි යනවා. මේක වරුවට ගෑනේදී බිත්ති පිළිතුරු පුළුවන් නේ. ඔව් මේ වරුවට වරුවයි දවස් එකකට කාට මොනවද වරුටි ගල්වල තියන්න ඒ උණුතර ගෑහකිනේ. මේ ගෑනේ දාන්න පොඩිනේ. ගල පිළි තියාගත්තාම සීට් ටික බිමට දාලා තියන්න. ඒතර හරිනේ. නෑ දැන් මොකද කරන්නේ? අර ටික දාන්න තියෙන්නේ. ලොකුව දෙක. ඒකට මේ තුන් දෙනා ඇතුර අල්ලලා මේ ට්‍රැක් එකෙන් පන්නන්න ඕන එළියට. උසන තියෙන. ඔව්. ඉස්සල්ලාම මේ ලොකු ටික දාමු. ඒකයි අර උඩ එකයි දාමු. ඔව් අර ගෑ. ඒ සෙට් දාලා ටික පාරක් පෙරනවනේ. ඒක ගිහින් එනකම් මම අනිත් ටික ගලවන්න. මේක නෑ එහෙම නෑ. අපිට මේ තුන එක දාන්න දෙන්නේ. ඉතින් අර අතත් තියෙනවා. අර එකයි 3යි. බොක්ස් එක දාන්න මේ බොක්ස් එකක් දාමු. බොක්ස් එකේ මේ කබඩ් එකද? කබඩ් එක දාමු. ඉස්සර අර දාලා ඉන්න පස්සම හා 5 hours later. යාළුවනි කොන්න මේ වෙද්දි වෙලාව හවස 5:44යි. දැන් මේ වෙද්දි 180ක් විතරම ගලවලා ඉවරයි. ඔයාලට වෙන දැන ෂර්ට් එකේ ඩාර්ක්. උදේ මාන්සියක් තියෙන මේ ගලවන්න ඔට්ටු වෙනවා. පුළුවන් හැටියට ඉතින් ටික ගලවන්න යනවා. අද දවස් ඇතුළත කොහොම හරි කරලා මේ ටික ගලවලා ඉවරයක්ම කරගන්න තමයි try එක දෙන්නේ. බලමු කොහොම හරි කරලා ඉවර කරන්න. දැන් මේ වෙද්දි CCTV 1 2 3 4 5යි. CCTV 5ක් මම ගලවුවා. මේ දිනේ ඒකේ පවර් බොක්ස් ටික තියෙනවා. 1 2 3 4 5යි. Hikvision ලගේ. ඒ පහ ගැලෙවුවා. තව තියෙනවා මෙන්න මෙතන CCTV එකක් තියෙනවා. ඒ මෙතන එකක් තියෙනවා. සහ එළියෙන් CCTV දෙකක් තියෙනවා. ඉතින් ওই ටික ගලවලා ඉවරුණාම තමයි එක වැඩක් හරි ඉවර වෙන්නේ. CCTV එකෙත් භාගයක් ඉවරයි. ඒකට ස්ටිකර් එක ගලවන එකෙත් භාගයක් ඉවරයි. ෆෑන් ගලවන එකෙත් භාගයක් ඉවරයි. මේ හැම එකෙම භාග ඉවර කරලා දින්න. දැන් කම්ප්ලීට් කරලා යනවා මේ රැක් වල උනත්. අර එක රැක් එක ඉතුරු. මේ තියෙන මේක ලයිට් ෆික්සින් තියෙනවා. ඒක ගලවලා දාන්න ඕන. එතකොට රැක් ටික ඉවර වෙනවා. ස්ටිකර් එක ගලවපුවාම මෙතන කෑල්ලෙන් ස්ටිකර් ඉවර වෙනවා. මෙතන CCTV තව 4ක් තියෙනවා. ඔය 4 ගලවලා දාපුවාම ඒ වැඩෙත් ඉවරයි. බුද්ධ මාන්සිය තියෙන හොඳ ප්‍රශ්නෙන් තේකක් වගේ ගන්න ඉබම මරු වඩයක් වගේ එකක්. හම්බෝ මේ බලන්නකො ඇතුළ දැන්. දැන් මේ ඔක්කොම ටික ඉස්සේ මේ ටික හරි. මේ ටිකත් හරි තව ඩමි 3ක් තියෙනවා. ආයෙ දැන් මෙතන ගත්තාම මේ මෙතන තිබ්බ අර බ්ලූ ඕරා අපි කියලා පෙන්න නේම් බෝඩ් එකයි ඒ ටික. ඒ ටිකත් ගල්ලා කරලා දාලා තියෙන්නේ. කොහොම ටික තනියෙන් කරේ මේ ටික නම්. එතකොට අම්මයි අරයයි මේ දෙන්න එකතුලා ගෙදර සිස්ටම් එක ඒකේ සිස්ටම් අප්ඩේට් කරන්න දෙනවා එඩිට් කරනවා. තාත්තයි හසි ලොරියේ බඩු ටික අදිනවා ගෙදරට. මං ගලවනවා. බලමු ඉතින් මේ කීයට හරි කොහමද ගලවලා ඉවර කරන්නවද? ගෙදර යන්න නැත්නම් බෑ කීයට හරි ගලවලා මේක. ඊතර CCTV මෙතන තියෙන දෙකක් ගලවන්න යන්නේ ඉතින් ඇක්චුලි ඔක්කොම ටික ඉවරයි. දැන් ඒක තමයි කරන්න යන්නේ. ඉතින් මම මේ ගලවන්න හදද්දි මට පොඩි දෙයක් මතක් වුණා. මේ අපේ වීඩියෝ බලන නංගිලා මල්ලේ ඉන්නවනේ. එයාලට කියන්න ඉතින් හරිද? මම පිස්සෙක් වගේ ඉන්නේ හොඳට මාන්සින්. හරිද? ඒක කරන් ගන්න එපා. ඉතින් වැඩ කරද්දී එහෙමනේ. මේ ලස්සට කොන්ඩියුස් එක කරගෙන ඉන්න බෑ. හරිද? ඉතින් මට මේ අපේ වීඩියෝ බලන නංගිලා මල්ලට කියන්න දුන්නේ දැන් මම ওই CCTV හැම එකම ගලවනවා. මට ආයෙ හයි කරන්නත් දන්නවා. මේ කඩේ ෆෑන්. එතකොට මේකේ කඩේ ගොඩාක් දේවල් බහුතරයක් මෙතන මේ ඩෝරා මේවා හරි ඔය එතකොට කැෂියර් ටේබල් එක ඔක්කොම හැදුවේ මම තනියෙන්. හරිද? ඒ ඕන එකක් හදන්න මම දන්නවා. ඒ කියන්නේ මම කොහෙවත් කෝස් කරලවත් එහෙම ඉගෙනගෙන නෙමෙයි. පොඩි කාලේ ඉඳන් ගෙදර ෆෑන් කැඩුනා මේවා හදලා කළා. අම්මගේ කැඩිච්ච රයිස් කුකර්ද මේ එක එක ඒවා මම ගෙදරම පොඩි දේවල් කළා තමයි මම ඉගෙන ගත්තේ. මට කවුරුත් ඉගෙන කියලා දීලා නැහැ. ලයිට් එකක් හයි කරන්නේ මෙහෙම වයරින් එකක් දාගන්නේ මෙහෙම ඒවා සාමාන්‍ය දේවල් පොල්ලුණාම දැනගන්න ඕන දේවල්. නමුත් අද කාලේ වෙද්දී
අපේ ඉන්න පොඩි මල්ලිලා නම් දැන් උදාහරණයකට ගන්නොත් මගේ මල්ලි ගත්තොත් එහෙම දැන් අපේ ගෙදර මං මේ වගේ දේවල් කරාට මල්ලි ලයිට් එකක් මාරු කරගන්නවත් දන්නේ නැහැ. ඒ මොකද ඒ වගේ දේවල් එයා කරන්නෙත් නෑ. ගෙදරින් ඒ වගේ දෙයකට එයා ගන්නෙත් නෑ. ඒ වගේ දෙයකට ගත්තා නම් ඒ ළමයාකට පුරුදු වෙනවනේ. ඒ වගේ තමයි කියන්නේ අපි වීඩියෝ බලන අංගල මල්ලිලා ඕන තරම් ඉන්නවා. ඉතින් අම්මලා තාත්තලා වීඩියෝ බලනවා නම් පොඩි අයට ඒ දේවල් දෙන්න. කැඩිච්ච ෆෑන් එකක් තිබ්බොත් ඒක විසිකලා දාන්න එපා. පුතේ මේක හදන්න කියලා ඉවරලා එයාට දෙන්න. හදන්න බෑ තමයි. නමුත් ඕවා ගලවද්දි කරද්දි නට් ගලවද්දි කරකද්දි හදිස්සියකට තමන්ගේ ගෙදරක ලයිට් එකක් ගියත් වයරින් එකක් නැම වුණොත් ඒක හදාගන්න ඒ දේවල් වලින් ළමයි පුරුදු වෙනවා. ඒවා බල්ලි වල දන් දෙන කියන්නේ මේක මෙහෙමයි කියලා. හැබැයි එහෙම කියලා අනවශ්‍ය ලෙස කරන්ට් එකත් එක්ක සෙල්ලම් දාන්න ඒ වගේ දේවල් දෙන්න එපා. ඒවා වැඩි හිටියොත් එක්ක ඉන්න වෙලාවට තමයි අත්දැක බලන්න ඕන දේවල්. ඒවා නිසි ආරක්ෂක ක්‍රමවේද දාගෙන කරලා බලන්න ඕන. නැත්තම් පොඩි දේවල් දින්නේ. පොඩි ෆ්ලග් එකක් කැඩුනාම, වල්ටියක් කැඩුනාම ඒ වගේ දේ පවා ගෙදර තාත්තෙක් හදනවනම් ළමයාවත් ළඟින් තියාගන්න. ඒක හදන හැටි කියලා දෙන්න. එහෙම කියලා මේ අත්තදරු මොන්ඩිසෝරියට නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අවුරුදු හිතන්නකෝ 9ක් 10ක් විතර කියලා. ඒ කියන්නේ 4 වසරේ 5 වසරේ වගේ. ඒ කාලේ ඉඳන් තමයි ඔලුවට වැටෙන්න ඕන. තමන්ගේ ගෙදරක පොඩි දෙයක් වුණාම සල්ලි දීලා මිනිස්සු ගෙනලා කුලියට කරගන්න නැතුව තමන්ට පුළුවන් පොඩි දේවල් තමන් කරගන්න ඒවා දැනගන්න ඕන. ඉතින් මට ඒක කියන්න හිතුණා. මොකද දැන් අද හොඳම උදාහරණය අද මේ වස් කරද්දී අපේ මල්ලි හිටියනේ. ඌට බෑව කරගන්න. මම දැන් මේ වයර් එකක් පවා මේ මැෂින් එක අරගෙන මෙන්න මේ ග්‍රිල් මැෂින් එකකින් මෙන්න මේකෙන් ඇණයක් ගලව ගන්නවත් මිනිහ දන්නේ නැහැ. අද මම ඒක කියලා දුන්න කොල්ලට. හරිද? දැන් කොල්ලා අදින් පස්සේ දන්නවා මේකෙන් කොහොමද ඇණයක් ගලව ගන්න, ඇණයක් හිර කරන්නේ කොහොමද, බිත්තියක් විදගන්නේ කොහොමද, බිත්තිය විදපු එකක් ගලවන්නේ කොහොමද? අදින් පස්සේ දන්නවා. ඉතින් ඒකෙන් මම දැන් මටත් කියන්න දුන්නේ වීඩියෝ බලලා ඉඳන් දැන් මේකත් හදලා ගලවන සීන් යන්නේ තියෙන්නේ. ඉතින් දැන් ඊළඟට දාන්නේ හදන එකට. ඒකටත් මේ වගේම දේවල් කියලා දෙනවා. ඉතින් මට කියන්න ඕනුනේ වගේ පොඩි දේවල් පොඩි කාලේ ඉඳන්ම ඉගෙන ගන්න. ඒවා අපිට සල්ලි දීලා කෝස් කරලා එහෙම ඉගෙන ගන්න ඕන දේවල් නෙමෙයි. ගෙදරදී එදිනදා ජීවිතේ ඉගෙන ගන්න තියෙන පොඩි දේවල්. හරිද? එහෙනම් CCTV කළොත්. දැන් මේ ගලවපු CCTV එක ගන්නකො. දැන් මේ CCTV එකක් ගලවන හැටිවත් හයි කරන විදිහවත් මට කවුරුත් කියලා දීලා නැහැ. කොහොමද දන්නව මම ඉගෙන ගත්තේ? දැන් මම ඊට කලින් CCTV සම්බන්ධව දැනන් හිටියේ නැහැ. මම කඩේට CCTV ගහුවනේ. එදා දවසේ මම කරපු වැඩේ ඇවිල්ලි වල හොඳට බලන් හිටියා. මෙයාලා කොහොමද මේ හයි කරන්නේ? කොහොමද මේව ගලවන්නේ කියන්නේ? යාටත් වැරදිදි ගලවලා කරලා බලනවනේ. මේ හැමදේම හොඳට බලන් හිටියා. මගේ තියෙන දෙයක් තමයි මම ඕන දෙයක් බලන් ඉඳලා ඉගෙන ගන්නවා. හරිද? ඒ කියන්නේ දෙයක් මට يعني මම හිතන්නකෝ අපි ගමකෝ වාහනයක් කියලා. වාහන එන්ජිමක් මට තනියෙන් කරලා හදන්න දන්නේ නැහැ. නමුත් ඒක ගලවලා හයි කරලා මම බලන් හිටියොත් මට ආයෙත් දවසක මාසෙකින්ද අවුරුදු දෙකකින්ද මට හරියට මතක තියෙනවා එන්ජින් එක ගැලෙන්නේ කොහොමද හයි කරේ කොහොමද කියලා. ඒ වගේ ඕනම එකක් බලන් ඉගෙන ගත්තා. දැන් මේ CCTV ගත්තත් ඒව හයි කරපිටි මම බලන් හිටියා. ඉතින් මට කවුරුත් කියලා දුන්නේ නැහැ මෙහෙම ඇනේ හයි වෙන්නේ මෙහෙම ගැලවෙන්නේ කියලා. නමුත් ඒක බලන් ඉඳලා ඉවරලා මම ඉගෙන ගත්තා. ඒක එක සැරයක් මට එක CCTV එකක් හයි කරන බලන් හිටියා නම් ඇති. වැඩි යල්ල ගත්තා ඒක. ඉතින් මට පොඩ්ඩක්වත් කියන්න ඕනේ අපේ වීඩියෝ බලන කවුරු ඉන්නවනේ පොඩ්ඩක් කියන්නේ චූටි අය නෙමෙයි හරිද 4 වසරේ 5 වසරේ වගේ කට්ටිය එතනින් උඩ කට්ටිය ඉන්නේ ගෙවල් වල මොන හරි වැඩ තියෙදි බට් ලයින් එකක් ගහුවත් මොන හරි දෙයක් තිබ්බොත් යන්න ගෙවල් ඇතුළේ ටීවී බලබල ෆෝන් බලබල ඉන්න එපා හරිද ගිහිල්ලා මේ දේවල් පොඩ්ඩක් බලන්න කොහොමද ඒක කරන්නේ කොහොමද ඒකක් කැඩුණොත් හදන්නේ තනියම ඔයාට හදන්න දැන් හිතන්නකො ගෙදර වතුර ටැප් එක කරනවා කියලා තාත්තට අම්මට වෙන කෙනෙක්ට කතා කරලා හදන්න දෙන්නේ නැතුව ඔයාට හදන්න පුළුවන් නම් අන්න ඔයා සුපිරි පොරක් හරිද ඒ වගේ පොඩි දේවල් ඔයාලම අනිවාර්යෙන් කරන්න බලන්න. ඒක තමයි වැදගත්ම දේ. හරිද? 5 minutes later. යාළුවනේ ඉතින් ඔන්න දැන් වෙලාව පාන්දර හසි වෙලාව කීයද? 2:35යි වෙලාව. ඉතින් ඔන්න දැන් තමයි 6 දිනක් කරන්න වලට 3 දිනක් එකතුලා කරා. ඉතින් මේ මෙතන ලොකු නේම් බෝඩ් එක කිලෝ බරය දිනේ කිලෝ 70ක් 80ක් අඩුම ඊට වැඩිනේ. කොහමද කිලෝ 100ට වැඩි මේ සෑහෙන ගෙමත් දීලිවල ලණු දදා ටික රිලීස් කර ඉනිමක් වලින් එහෙම වෙවි බාගත්තා මේ නේම් බෝඩ් එක කියන්නේ මෙන්න මේක. ආවල් වෙනදී ඔන්න බාලා දින්න දැන් ඔන්න බිම. ඒකේ භාගයක් ගලවලි වල ඉතුරුක ලොරියට දාලා තියෙන්නේ. එතකොට දැන් අපි ගැලුවා මෙන්න මෙතන තිබ්බ ලොකු නේම් බෝඩ් එක. අර බිම තියෙන්නේ. නේම් බෝඩ් එක කියන්නේ අපි කට් අවුට් එක බැනර් එක. බැංකු ක්ලෝතින් බැනර් එකක් තිබ්බා ඒක ගැලෙව්වා.
දැන් එතන තාත් ඉතුරුලා තියෙනවා කණු දෙක. ලයිට් එක තිබ්බ කණු දෙක. කණු දෙක ගලවන්න ඕන. ඊට පස්සේ අපේ මේ බ්ලූ වර ලොකු කුළුණ තියෙනවා. අර තියෙන්නේ. ඒක ගලවන්න ඕන. වැඩේ ලේසි නෑ. ඒ ඇස්සෙන් වහින්නත් ඉන්නේ යන්නේ. ඉතින් 8යි 9ට පටන් ගත්ත ගමන දේ 9ට ආපු ගමන තාම ගලවනවා. දැන් කීයද 5:37යි. 2:37යි. අරෙල් නිදි ගෙදර. හා කඩේ ඇතුළේ ඔක්කොම ඉවරයි. බලන්න. මට නතු ටිකක් දෙන්න. අපි එන තවත් අප්ඩේට් එකකින් සෙට් වෙමු. කොහොමද එළි වෙනකන් ඉන්න තමයි තියෙන්නේ. Day 2 ඉතින් ඔන්න අපේ බ්ලොග් එකේ දෙවෙනි දවසත් එක තමයි මගේ යාළුවෝ අපේ යාළුවෝ සේම එක තුලා ඉන්නේ. ඉතින් කොහොම හරි අපි මැරිලා දවස් day 2 නේ මැරිලා day 3 වෙන්න ඕනේ. දවස් දෙකක් එක දිගට මැරිලා රෑ එළි වෙනකම් වැඩ කරලා කඩේම ගැලවුවා කොහොමද? ගලවලා දැන් කඩේම ගෙදර තනි කරම අපායක් කරලා තින්නේ බඩු දාලා ගෙදර ස්ටෝර් එකක් කරලා තිනවා. ඔයාලට පෙන්වන්න දැන් ගෙදර තත්ත්වේ පෙන්නලා ඔන්න දැන් අපි අපේ ගෙදර පොඩි ස්ටෝ එකක් හදන්න යන්නේ කියන්නේ ටෙම්පරියක් විදිහට. ඒ කියන්නේ අපේ ඊළඟ තැනට ස්විච් එකක් తాවකාලිකව අපේ රෙදි මේ හරිය මල් වල දාලා හැමතැනම තියන්න බෑනේ. බඩුත් පිරලා කරලා ඒ ටික ලස්සන තියාගන්න එකක් ඔන්න ගෙදර හදන්න යන්නේ. වීඩියෝ වැදගත් වෙයි. ගෙදරම ස්ටෝ එකක් හදලා හිට වීඩියෝ එකකින් බලුවේ. එන්න වැඩ ගොඩක් දැන් පටන් ගන්න යන්නේ. හරිද? තාම බ්ලොග් එකේ භාගයයි වල එකතුලා ඉන්නේ. දැන් පෙන්නන්න ගෙදර තත්ත්වය. බලන්න කොහොමද කියලා බඩු ටික දාලා තියෙන හැටි. එතන භාගය තියෙන්නේ නේ. හරියටම භාගය. ඉතුරු භාගය අපේ එහා පැත්තේ ස්ටෝර් එකේ තියෙන්නේ. ඉතින් යාළුවෝ මේ දිනවා කැෂියර් මේසේ මේ පියන් ගලවලා තියෙන්නේ මේ. විටෝන් රූම් එකේ මුකුත් අතන නැහැ. ඔව් විටෝන් රූම් එහා පැත්තේ. එතකොට අපේ මේ මඩුවේ. ටික ඔක්කොම උඩ. උඩ යංගු උඩට යංගු පෙන්නන්නේ නේ. ඉතින් මෙන්න තියෙනවා කැෂියර් මේසේ ලාචු ඊට පස්සේ මේ අර යට ලී අපේ AC මේ හැංගර්ස් තියෙනවා ලයිට් තියෙනවා මේ පොඩි මේසා AC ලයිට් මේ ලොකු කණ්ණාඩි කඩේ ෆෑන් අනිකේ යකඩබුළු කඩයක් වගේ අපේ ගෙදර දැන් මේ හැංගර්ස් පුරවල හැම එකෙම හැංගර්ස් තියෙන්නේ. ඉතින් ওই ටික තමයි මෙතන තියෙන්නේ. යංගු අපි. ඉතින් ඒ දැක්කේ පහළ තට්ටුවේ තත්ත්වය. දැන් පෙන්නන්නේ උඩ තට්ටුවේ තත්ත්වය. බලන්නකෝ දැන් මේ උඩ තට්ටුව වෙලා තියෙනද? මේ හල්නේ ගෙදර උඩ තට්ටුවේ. මෙතන තියෙනවා ඩමි ටික මේ ඉන්නේ. ඩමි ටික ඉන්නවා මිනිස්සු වගේ අපේ අඩුවත් පුරවන්න. ඩමි ටික මෙතන. මෙහාට එද්දි ඉතින් මේ අපේ ගෙදරක් නෑ දැන් තනි කරම. ඒකයි මේ කාමරේ හදන්න යන ස්ටෝ එකක් විතර පොඩි ටෙම්පරරි මේ බට්ටු එක තියාගන්න. මෙතන රෙදි ඊට පස්සේ අතන රෙදි. මේ හැම එකේම ඉතින් රෙදි තියෙන්නේ. මේ වලට පේන ඇති. තවත් රෙදි තියෙන තවත් කාමරයක. ආයි මේකේ රැක්. මේ කඩේ බිත්ති වල තිබ්බ රැක්. ඒවා මෙතන ආයි මේ කර්ටන් එක හැමතේ දොර තියෙන. එතනින් එළියේ වැරන්ඩා කෑලි ඒකෙත් රැක්. ගෙදරම තනි කරම දැන් ස්ටෝ එකක් ඈ. 5 minutes later. යාළුවනේ වැඩ අතර මෙයා මේ තූ දාන්න ගියා ඒකත් ගත්තා. අයියෝ. ඒවත් ගන්න බෑ ඉතින් ඔන්න යට කරගෙන දීලා අපි යමු. මේ තියෙන අපේ පුංචි ස්ටෝ එක හදන කාමරේ ඉතින්. ඒක අපෙන් වල දැන් චෝදානේ නේද? මේ ඉතින් කලින් බ්ලොග් එකේ නෙමෙයි කලින් දවසේ බ්ලොග් එකේ ගිහුමක් කියනවා. කලින් දවසේ මාව පේන්න හිටියේ නෑ වැඩි යාළුවෝ. මොකද ඉතින් අපිට බර වැඩ තිබ්බේ නෑනේ. අපි සුළු වැඩ තමයි ගෙදර ඉඳන් කරේ. මේ හැබැයි ඉතින් අද අපිට ඔක්කොම ලොකු වැඩ ටික කරලා දීලා ගියා. ඉතින් අම්මයි තාත්තයි දැන් අපි දෙන්න තමයි ඉතුරු වැඩ ටික කරන්නේ. මේ ගෙදර ස්ටෝ එක නෑ නේද මේක කාමරේ. ඔයා කොස්තක නෑ නෑනේ.
මෙන්න මේවා දැන් ඔක්කොම අරගෙන යනවා මම හිතන්නේ 5ක් තියෙනවානේ. එළියෙත් තියෙනව නේද? මල කෙලියයි ජූලි 7යි කියන්නේ එළියෙත් තියෙනවනේ අත්තට. ජූලි 8 එළිය. 8යි. ඔයා තනියෙන් බැරි වෙයි නේද? මයින්ඩ් ඕනේ වෙන්නේ. නෑ අයි මෙන්න. වැඩ පෙන්නන්න දෙපේ දැන් එයාට ඔයාලට යාළුවනේ ඒකයි. නැත්තම් මම යනවා. නෑ නෑ. තේර ඔයාලට වැඩ පෙන්න. කට හපා. එහා ගෙදර බල්ලා මට පුරනවා. පොඩි හිම්බිච්චෙක් ඉන්නේ කටහඬෙන් වන්න පුළුවන්. අනිවාර්යෙන්. අපේ ඉන්න රොට්ටායිලර්, පිට්බුල්, ජර්මන් සෙපර්ඩ්, ලයන් සෙපර්ඩ්, ඇමරිකන් බුලි. ඔක්කොම මොලේ තමයි. හරි. දැන් ඉතින් ඔයාලා දැක්කනේ ওই විදිහට ඔක්කොම ටික ගෙට ගේන්න තමයි තියෙන්නේ ඉතින්. හරිද? මේක අතර අඳුරුයි. අනිත් ලයිට් එක දාන්න. ඒක හරි කමන්නේ. හරි එන. කුටිය තුල ලයිට් දාගෙන විදින විත්ති. Nice. යාළුවනේ අපි මේ පොඩ්ඩක් try එකක් දීලා බලන්න සාමාන්‍ය විද්‍යාව විදින්න පුළුවන් මේක දැන් කොහොමද මේක නිකන් දෙන්න බෑ පෙරලෙනවා. ඒක විදිලා නැන දානවා. එතකොට මේ කොන්ක්‍රීට් එක. ඉස්සරහේ කොන්ක්‍රීට් එක. ඒකේ පස්සේ අපි කොන්ක්‍රීට් එක විදින්න පුළුවන්ද කියලා බලන්න තමයි හදන්නේ. බලමු ඉතින් විදින්න. මේ මම උඩ නැග්ගම ස්විච් එක දාන්නේ. ආ. මේ උඩ නැග්ගම මේක දෙන්න පුළුවන්ද? ආ දෙන්න. ස්විච් එක දාලා දෙන්න ඕනේ. දාලා දීලා දෙන්න ඕනේ ස්විච් එක. අනේ ඉස්සෙල්ලා මේ ෆෑන් දින්නේ. ෆෑන? ඔව්. මාත් දාන්න. හා. Ikaw basta? Ini kayaknya kamu tahu kan? හා. යාළුවනේ අපි දැන් මේ මොකක්ද දන්නවද කරන්නේ? අපිට මේ දෙක තියන්න මේ ඇත්තටම කිව්වොත් ඉඩ මදි වුණා. මෙතන රැක් දෙකක් ඔයාලට පේනවාදී තියලා තියෙන්නේ. ඉඩ මදි වුණා තියන්න. හේතුව තමයි මෙන්න මෙතන උඩ අර කෑල්ල. අඟල් දෙකක් තිබ්බනම් කාමරේ දිග. මෙන්න මෙච්චරක් විතර කෑල්ලක් මදි වුණා. මේ අඟල් දෙකක් කාමරේ දිග. ඊට පස්සේ අපි කරේ දැන් අනේ තරන්නත් බෑ අතනට උඩිනුත් බොක්ස් බාර් එකක් තියලා මෙයා මොනවද ඔය පටිවල කියන්නේ? ඒව දැම්මා. දැන් යටිනුත් බොක්ස් බාර් එකක් තියලා මේ දෙක රැක් දෙක මේ එකට ඒ අමුණනවා සෙට් කරනවා. එතකොට මේක වැටෙන්නේ නැහැ. නැත්තම් මේවා කරන්නේ කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේකයි මෙහෙම කරන්න හේතුව රෙදි දාපුවාම මේක බරට වැටෙනවා. ඔව් ඒ කියන්නේ අපි මේ වගේ රෙදි එල්ලනකොට තව යකඩ බාර් ටිකක් එල්ලන්න තියෙනවා, හැංගර්ස් දානවා, රෙදි දානවා. එතකොට මේවා මෙහෙම ඉස්සරහට වැටෙන්න පුළුවන්. ඒ හින්දා මේවා බිත්ති වලට සෙට් කරන්න ඕනේ. දැන් අපි රැක් 3ක් තියාගෙන ඉවරයි. මේවා තාම යන දාලා සෙට් කරලා නැහැ. දැන් කොහොමද ඉතින් මේකට මේ දෙකට යන දාන්නේ නැහැ නේ අය. මේකට යන දාන්න තියෙනවා. තව රැක් දෙකක් ගේන්න තියෙනවා. ආ. ඒ දෙක තියෙන එළියේ අපේ බැල්කනි එකේ අපි දැන් ගිහිල්ලා ඒ දෙක අරගෙන එමු. මම ඇවිල්ලා මේ දිගට ආවා. ලොකුම වැඩේ රැක් එකේ වැඩේද මොකක්ද අද තියෙන ලොකුම වැඩේ? ලොකුම වැඩේ කියන්නේ ලොකුම නෑ. ඔන්න මේ ඉතුරුතරම අමාරු නෑ. ටික අහුරන එක තමයි ලොකුම වැඩේ. අහුරන එක තමයි ලොකුම වැඩේ. අපි ඔයාලට පෙන්නන්නම්කො අනිත් දෙක තියෙන තැනත් ඉතින් නේද? ඉතින් ලයිට් දාන්න. ඔච්චර මම දාලා තින්නේ. ඔච්චර ඒවා මේ පින්න දෙක යාළුවනේ එකක් පෙන්නන මෙන්න මේ පැන්ඩ වලට මතකද? ඔයාලා දන්නේ නැනේ. මෙයා යාළුවා ඉන්න දවස්වල තමයි මට මෙයාව ගෙනත් දුන්නේ. මෙයා මටත් වඩා ලොකුයි. අඩි 6ක් මං හිතන්නේ ඉන්නවා. මේ තියෙන්නේ අපේ අනිත් දෙක මේ බලන්න ලයිට් එක ලස්සන අපි ඒවත් පෙන්නනවා. ඉතින් මේවා දැන් මාකටිං. මෙතන සෑහෙන්න මුප් කරන්න තියෙනවා මට නේ. මේ දිනු පෙරද ලයිට් මොනද මං එන්න වෙයි. එපා පඩින්න. අතර වදින්න නේ. මයින්ඩද? නෑ ගන්න ටික. බලන්න වදින තැන් ටික. හරි. හරිද අම්මෝ?
මේ මෙතන ඇඳ ගාවින් පිටිපස්ස උස්සලා දෙන්න. පිටිපස්සේ. ඔව්. ඔව්. ඉන්න මයි කකුල අල්ලගන්න. පුළුවන්ද? හරියට. බරයි. මේ ඇඳට උඩින් ගන්න. මෙහාට. තව මෙහාට. ආන්න. නෑ එතන ගෑරලා දාන්න මිනිහට ගන්න නම් පුළුවන්. ඒ කියන්නේ ඔයා කියන්නේ අර උඩ රෙද්දක් දාන්න බෑ මෙහෙට නින්ද කියලාද? නෑ දැන් මේක මෙහෙම තිබ්බට ඕ මේක මෙහෙම කෑල්ලේනවනේ රෙදි දාන්න කෑල්ල. ඕ හරි ඒක දාන්න පුළුවන් නේ. මේකේ ප්‍රශ්නයක් නෑ. ඔව්. මේකට වදින්න බෑනේ දැන් මෙහෙ ඒක කණුවක් අවුලක් නෑ ඒක එකක් අතාරින්නකෝ. එකක් අතාරින්න. ඒ කියන්නේ උඩ විතරනේ ඔක ප්‍රශ්නේ නේ යට අවුලක් නෑනේ. නෑ මේක මෙහාට කරලා ගන්න පුළුවන් ඒක වේරන්ද? මේ පැත්තට දැන් මේ පැත්තට කොහොමද අර කබඩ් එක දාන්න ඕනේ හින්දා මේ පැත්තට කොහොමද එකයි දාන්න වෙන්නේ. ඔන්න යාළුවනේ ඉතින් බිත්ති විදින වැඩ ඔක්කොම ටික ඉවරයි. දැන් අපි යන හද කරන්න යන්නේ. යන තියෙනවා. නම් විදිමු. නෑ දාමු හද කරමු. ඉතින් මම ඔයාලා දන්න ඉතින් ලෙසන්ස් ගොඩක් දීගෙන යනවා. ඉතින් මේ අපේ පොඩ්කාස්ට් එක කියන්නේ මේවට කියන්නේ රෝල් ප්ලග් කියලා. හරිද? මේව තමයි බිත්තිය දාන්නේ. නිකන් බිත්තිය ඇනක් විදින්න බෑ. මොකද ටික් ගන්නනේ? ඒක කැමරාස් වදිනවා. හරිද? ඒක නෝ හිතන්න බෑ. ඉතින් මේක රෝල් ප්ලග්. මෙන්න මේක බිත්තියට දාලා ඒවට තමයි අපි මේ වගේ ඇන දාන්නේ. නිකන් අපි බිත්ති විද්දක ඇන දාන්න බෑ. හරිද? මේකට තමයි හිර වෙලා යන්නේ. මේක ඇනේ තද වෙදි මේක ඇල්ල ඈත් වෙනවා. එතකොට මේක බිත්තියට ෆිට වෙනවා. මෙන්න මේක ඇනේ වැටෙනවා. ඔව්. චූටි කොක්කු දෙකක්. මේ කොක්කු දෙක හින්දා පහළට එන්න බැරුව හිර වෙනවා. මේ තියෙන්නේ ඇනේ. මම දැන් දාන්නේ. බිත්තිය විද්දා. ඊට පස්සේ රෝල් ප්ලග් දානවා. දැන් තාත්තලේ ගයින්ඩර් අරගෙන හිතර විදා යන්නේ. ග්‍රයින්ඩරේ විදින්න බෑ. ඩ්‍රිල් එකේ. හරි. ඩ්‍රිල් එක අරගෙන විදගෙන යන්න. අපි මේ කබඩ් එක තියලා තිබ්බේ එන කට්ටියගේ හෙල්මට් බෑග් එහෙම තියන්න අපේ ෂොප් එකේ. දැන් ඉතින් අපි ඒක ගත්තා අපේ ෂොප් එකේ තියෙන පරණ ඩිසයින්ස් ටික අහුරන්න. අලුත් ඩිසයින්ස් ටික දාගන්නවා රැක් වලට. ඉතින් තව ඩිසයින්ස් මෙතන මදි තියන්න මේ කඩේ මේ කාමරය ඇතුලේ. අපි ඉතින් ඒව ටික මේ අපේ ගෙදර තියෙනවා මගේ යාළුවනේ මම පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අල්මාරි 4ක් විතර. මොකද මගේ තියෙන රෙදි වල හැටියට මේ මට අල්මාරි එකක් මදි. අපේ හස්බන්ඩ් තියෙන එක අල්මාරියයි ගෙදර. මට තියෙනවා 4ක් විතර. ඉතින් මම සෝෂල් මීඩියා වල ඉතින් අපි දගේ දෙන්න අපි ඉන්න සත්ව ජීවිත විදගෙන මාලිගාවල අතට වැඩ කාලයක දියොත් යනවා. එහෙම නෑ අපි ගෙදර වල අපි දුනවා කරගන්නේ. මහන්සි වෙනවා, නිදි මරනවා. අපේ ගෙදර මකුළු දැලේ ඉඳන් කඩන්නේ අපි තමයි. යම් කිසි දැනක ඉන්නවා ඉන්නේ මේ කන ගට්ටවල් දෙන්න තමයි. නැත්නම් ඉතින් වැඩකාරයොත් අරගෙන යාළුවනේ හම්බ කරන සල්ලි ඔක්කොම ඉතින් හැමෝටම පූජා කරන්න තරම් සල්ලිකාරයෝ නෙවෙයි අපි තාම. එහෙම සල්ලි නෑ ඉතින් නැත්තම් නවර දන්නේ අපිට ගෙදර තියෙන වැඩපළ මේ මගේ මිනි බ්ලොග් එකෙන් බලන කට්ටිය පුදුම වෙලා තිබ්බා අපි දවසකට කොච්චර වැඩ කරනවද කියලා. ඉතින් ඒ වැඩත් එක්ක ඇත්තටම කිව්වොත් අපිට ගෙදර උයන්නවත් වෙලාවක් නැහැ. මගේ WhatsApp channel එකේ ගෑල් ළමයි දාන්නවා. හැබැයි ඉතින් අපි උයන්න කියලා වැඩකාරයෝ ගන්නෙත් නැහැ. මොකද අපිට පුළුවන් විදිහට අපි එකක් හරි හදාගෙන කනවා. දැන් අදත් අපි දෙන්න රැයට රොටි හදාගෙන කන්නේ. මොකද මේ දවස්වලම කඩෙන් කෑවේ පාවලා තිනවා. ඔයාලට පෙන්නන්නන්නේ රොටි හදද්දී අපි. ඔව් පෙන්නු. මම චිකන් කරි එකක් හදලා ලුණු මිරිසකුත් හදලා තියලා ඉන්නේ. දැන් මම හැදුවේ සාමාන්‍යයෙන් 6:00 7ට විතර එදක. මේ දැන් ගිහිල්ලා රොටි ටික හදාගෙන කන්න තමයි තියෙන්නේ දැන් කන වෙලාවට. සාමාන්‍යයෙන් මෙයාට ගොඩාක් ඕන වැඩක් පුළුවන් යාළුවනේ. හරිද? ඉතින් මෙයාට මොන හරි අපේ ගෙදර වැඩක් කරගන්න ඕන වෙද්දි ගොඩාක් දුරට මෙයාගේ තාත්තව ගෙන්ද ගන්නවා. තාත්තත් එහෙම තමයි ඉතින් ආයෙ ඕන දෙයක්. ඉතින් තාත්තයි මේ තමයි හැමදේම වගේ කරන්නේ. පිටින් කවුරුත් ගෙන්නලා කරන්නේ නැහැ. ඉතින් අර ලොකු වැඩක් කරන්න. මේ වගේ දේවල් නම් කොහොමත් නැහැ. ඔය ජනනල පද්ධති දේවල්, එතකොට කරන්ට් වයරින් ඒ වගේ දේවල් කොහොමත් පිටින් කරන්නේ නැහැ. දැන් අපි මහගෙදර ගත්තොත් එහෙම අපේ තාත්තයි මගේ සීයයි දෙන්න විතර තමයි අපේ ගෙදර හදලා දෙන්නේ. දැන්
මේකද හදන්න ඉතින් තාත්තා එක්ක එකක් කරන්න බැරුව ගියා. නමුත් දැන් මේකද දැන් එහා පැත්තේ තියෙනවා ගොඩක් කන්ස්ට්‍රක්ෂන් වලට අනම ඔක්කොම වැඩ ටික තාත්තා එමයද මේ කරන්නේ. වල පෙන්නා නම් ඒවා. දැන් මේ රැක් වල යාළුවනේ දැන් මේව එල්ලන්න බෑ නේද? අපි මේවට හැංගස් දාන්න වෙනම කෑලි හයි කරන්න ඕනේ. ඒකල වෙන වෙලා යනවා සෑහෙන්න. මේ දින්දි කැලේ ඇතුලේ කිව්වා. දැන් මෙන්න මේ ට්‍රැක් තියෙනවා. මේ ට්‍රැක් වලට මෙන්න දීවල කට් එකට දාලා ලොක් එකට එන්න මේකෙන් ගන්නවා. ඊට පස්සේ තවත් ඒවටත් තව කෑලි චූටි කෑලි ටිකක් තියෙනවා. ඒවා සෙට් කරන්න. කැලේ සෙට් කරන්න ඕන. ඒ කෑලි නම් මෙතන නෑ වලට පෙන්නන්න. පස්සේ පෙන්නන්න. හරි. ඊළඟේ කී පොතෙන්ද දොද? මේ හරි. ටොප් එකක් නෙන්නන්නේ. ඔව්. මේ වගේ දුරක් මෙතන නම් විශ්වාස කරේ. යාළුවනේ ඔයාලට දැන් මේ පේන්නේ අපි මේ රැක් හයි කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මේ රැක් වලට බොක්ස් බාර හයි කරගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේවා දැන් හයි කරන්න ඕනේ මේ තව දෙකක් තියෙනවා ඉතුරු වෙලා. දෙකක් කියන්නේ එකමාරක් තියෙනවා. අබ් බලමු හයි කරන්න හැටි සාජුට්ටා. මේ ඔක්කොටම අර විදිහට පොඩි කොකු දාලා ඒ වගේ තමයි අපි හැංගර්ස් එල්ලන්නේ. අපි ඉතින් මේ ඔක්කොටම දැන් මේ දාලා තියෙන කොකු අරලා පේනව නේද? මේ විදිහට දැන් කොකු ටික දාගෙන අපි යන්න ඕනේ දැන් කණ්ඩ අර දෙන්නට කණ්ඩ දෙන්න යන්නත් ඕනේ. අපි එහෙනම් යාළුවනේ මේ ඔක්කොටම කොකු ටික දාගෙන කණ්ඩ යනකොට හම්බ වෙමු. අනිවාර්යයෙන්. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි ආවා පහලට කෑම කන්න. ඉතින් අපේ වයිෆ් ගේ අතින් ඇදෙන රසම රස රොටියක් තමයි අද අපිට කන්න යන්නේ. රොටි සමග අද හදලා තියෙනවා සුපිරි මස් කරියක්. වලට වෙන රොටි හදන ගමන් තියෙනවා. බලන්න මේකේ රොටි බෝල් එකනේ. ඔව් මේ රොටි බෝල්. රොටි බෝල්. අපි දෙන්නම කැමති නෑ යාළුවනේ ලොකු රොටි කන්න. එතකොට අර මහත් රොටි කන්නත් කැමති නෑ. අපි දෙන්න කැමති අර මේ පොඩි අර පෙට්ටි කඩවල දෙන්නේ ප්ලේන් ටීත් එක බොන්න. අන්න ඒ රොටි කන්න තමයි කැමති. ඉතින් මම ඉස්සරේ නම් මෙහෙම කැමති. හැබැයි අපි අත්තම් මෙහෙම හදන්නේ නෑ ගෙදර. ඉතින් මේ තියෙන්නේ හැදිලා ඉවරෙච්ච රොටි. වාව් රොටි ලස්සන. හැඩයක් නෑ ලොකුවට. පිට ඇදලා තියෙන්නේ. මේකේ හැඩයක් තියෙනවා මේ. මේක ලස්සන. ඒ වීඩියෝ කරන හින්දා ලස්සනට හැදුවේ. නැත්නම් ලස්සනට හැදුවේ නෑ. මේකේ කද්දි තියෙන කොහමද ඉතින් කෑලි කඩන්නේ කන්නේ? මේ තියෙන තුන වීඩියෝ කරන හින්දා ලස්සනට වැඩුවා. මේක රොටි වඩනවා කියලා. රොටි තලනවා නෙමෙයි කියන්නේ වඩනවා නේ. ඒකෙත් ඇති. රොටි හැදුවා යාළුවනේ. මම දැන් පෙන්නන්නම් ඔයාලට. මම රොටි කන්න හදාගත්තේ ඒවා. දානවා රොටි. උණු රොටි. මෙතෙන් තියාගන්න. මොකද? චිකන් මෙතෙන් තියාගන්න. අම්මෝ පිස්සුවක්. සුපිරි. මම ඒක කියන්නේ. මෙයා කැමති හැමදාම යාළුවෝ ලුණු මිරිස් එක්ක කන්න. මම කිව්වා මේ චිකන් කරි එකක් හදමු කියලා. මොකද ඉස්සර අපි කෑවේ වැව මාළුත් එක වැව මාළු මෙහි නෑ නේ. ඉතින් අපිට අපේ ගමේ තමයි වැව මාළු දෙන්නේ. එනසල් කැවෙయ్యා. අහయ్య. ඒක නම් කියන්නේ. හරි යාළුවනේ ඉතින් ඔන්න අපි ආයෙත් උඩට ආවා. ඉතින් මේ වෙද්දි මම විනාඩි 5ක් විතර මේ වැටි ඉවර කළාම තමයි ඔයාලට කැමරා එක ඔන් කරගත්තේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවාදී ඔන්න රැක් ගහලා කරලා ඔක්කොම වැඩි ඉවරයි. ඉතින් ඔන්න මේ පැත්තේ රැක්ස් ටික තියෙනවා. දැන් මේ හැම එකේම රෙදි ටික එල්ලන්න තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්තේ ඔන්න රැක්ස් ටික ඔක්කොම ටික සෙටප් කරලා ඉවරයි. මේ පැත්තටත් දාලා තියෙන්නේ. සහ කබඩ් එකට අපි ටිකක් දාන්න පටන් ගත්තා. මේ තියෙන මුල් ටික. ඉතින් මේ හැම එකකටම අඩු කරන්න ඉතින් යට මෙන්න මේ වගේ කබඩ්ස් ගහලා තියෙන්නේ. මෙන්න මේ විදිහට සෙට් වෙන්න. ඒතර මේ වගේ අපිට නමලා තිබ්බ හැකි ඩෙනිම් වගේ දේවල් මේ වගේ අපිට එල්ලන්න පුළුවන්. 5 hours later. හරි යාළුවනේ ඉතින් ඔන්න එහෙනම් දෙවෙනි දවසට බ්ලොග් එක ඉවර කරන්න යන්නේ. ඉතින් තාම බ්ලොග් එක ඉවර නැහැ. අපි තුන්වෙනි දවසටත් කන්ටිනියු වෙනවා. මොකද හේතුව මේ අපිට සේරෙන් වැඩි ඉවර කරන්න බැරුව ගියා. තව ගොඩක් උඩ තියෙනවා. තාම අපිට මේ කබඩ් එකටයි
ඊට පස්සේ මෙන්න මෙතන පහළට විතරක් රෙදි ටික දාගන්න පුළුවන් උනේ. තව ගොඩාක් ඉතුරුලා තියෙනවා අලුත් ඩිසයින් තියෙනවා. බර ගානකට තව ඩිසයින් ගොඩාක් තියෙනවා. ඉතින් තාම උඩට එල්ලන්න ඉතුරුලා තියෙන්නේ. ඉතින් ඒ ටික හෙට කරන්න. ඒතර day 3 එකට යනවා. day 2 එක නම් අතට ඉවරනවා පාන්දර 2:00 වෙලාව. දැන් පොඩ්ඩින් ඉඳන් දානවා. උදේ නැගිටලා ඉතින් ටික පටන් ගන්නවා. එහෙනම් වහලා ඕපන් කරද්දි day 3. එහෙනම් day 3 එකෙන් සෙට් වෙමු. One day later. Good morning y'all. Welcome to day 3. ඉතින් ඔන්න අද ඇවිල්ලා අපේ වැඩ يعني අපි ගෙදර වැඩ දැන් මේ vlog එක යන දවස් දැන් 3ක් ඈ. ඉතින් ඔන්න අද 3 වෙනි දවසේ. ඉතින් welcome කියලා පිළිගන්නවා. අද ඉතින් 3 වෙනි දවසේ යන්න තියෙනවා. vlog එක මම හිතන්නේ පැයකටත් වැඩි ඇයිද දන්නේ නැහැ. එච්චරට කැලි ගොඩක් තියෙනවා. දැන් අද ඇවිල්ලා මේ අපි අලුත්ම ඩිසයින් තියෙනවා. අලුතෙන් ඇවිල්ලා 25ක් හරි 30ක් කර ගෑනලා මේ ගෑල්ලා තියෙනවා. හරිද? ඊයේ ආවේ කාගෝ එකකින්. දැන් මේ අලුතෙන් එන තියෙන ඩිසයින් ටිකේ ප්‍රයිස් කරලා තියෙන්නේ. ප්‍රයිස් ටිකේ දැන් අපි ටැග් එහෙම print කරා උදේ. දැන් මේ වගේ ටැග්ස් ටික ඊට ස්ටිකර්ස් ටික බාකෝඩ් ටික කරන් ටැග් වල අලවලා ටැග් ටික ඇඳුම් වලටයි කරලා ඊට පස්සේ ඇඳුම් වලට හැංගර්ස් දාලා අපි අලුතෙන් හදපු ස්ටෝ එකේ ඒ සේරම ටික ස්ටොක් කරන්නයි තියෙන්නේ. ඉතින් අදත් වැඩ ගොඩක් තියෙනවා. බලමු වැටි ගන්න කොහොමද කියලා. ඉතින් දැන් මේ වෙද්දි අද අපි දවසේ ආපු ඔන්ලයින් ඕඩර්ස් වගේක් තියෙනවා. සාමාන්‍ය 15ක් 20ක් විතර තිබ්බා. ඒ ටික මේවා දැන් ටයිප් කරන ගමන් ඉන්නේ සිස්ටම් දාන ගමන්. මේ දවස් ටිකේම එක දිගට වැඩ කොණ්ඩයක් කපා ගන්නවත් වෙලාවක් නැහැ. පේනවනේ මේ. වැද්දා වගේ දැන්. දැන් අද වැඩ ටික ඉවර කරලා යන්න කොණ්ඩේ කපන් එන්න. හම්මි. ඉඳලා දාගි දීපා වෙන අයින්ව පෙන්නන්න. මේ අලුතෙන් ආව ඩිසයින් ටික. මේ එක චාති යනුන් තියෙනවා. දැන් මේ හැම එකේම ටැග් ගහන්න ඕන. දැන් ප්‍රයිස් කරලා ඉවරයි හැම එකක්ම. ඩිසයින් 25ක් විතර තියෙනවා. ආයි මේ මල්ලෙත් තියෙනවා. හූ අර ආරෙත් තියෙනවා. එතන එහා පැත්තේ තියෙනවා. මේ තියෙන ඉතින් බාකෝඩ් මේ අම්බෝ මේ හැම එකක්ම එකක් නෑර අයිටම් තියෙනවා 250ක් විතර. මේ හැම එකක්ම අලවන්න ඕන. මෙන්න අපේ ටැග්ස් තියෙනවා. මේ තියෙන බ්ලූ වල ටැග්. මේ ටැග් වල අලවලා ඊට පස්සේ මැෂින් එකෙන් අර එක ඇඳුමක් නෑර ටැග් ටික විදින්න ඕන. ඉතින් හැම දවසක්ම මොහොම තමයි. හැම දවසකටම අරමුණක් තියෙනවා. මොකක් හරි වැඩක් තියෙනවා අනිවාර්යෙන්. හිස් දවසක් දැන් නිකන් දවසක්. හැම දවසක්ම එළි වෙද්දි නැගිටිද්දි වැඩ ගොඩාක් එක තමයි නැගිටින්නේ. ඉතින් එදා දවසට කරගන්න බැරි තරම් වැඩ ගොඩක් උඩ ගිහිලා තියෙනවා. කොහොම හරි ඉතින් පුළුවන් තරමක් කරලා දවස් අවසන් කරනවාම තමයි ඉතින්. හරි. ඉතින් අද දවසේ දැන් පළවෙනි වැඩේ මේකනේ. එහෙනම් අපි ටක් ගාලා ටැග් ටික විදිමු. print ටික අලවලා ටැග් ටික විදිමු. දැන් තියෙන ටැග් එක ගත්තා ඇඳුමට තිබ්බා. මෙන්න මේ තියෙන ටැග් විදින මැෂින් එක. මෙන්න මේකෙන් අරගෙන ඉවරලා පොඩි තුවක්කුවක් වගේ. ඊළඟ විදිහට තියෙන්නේ මේ ඊළඟ මේක දාලා. ඔන්නෝම දැන් ඇඳුමට තියදියා විදින්න තියෙන්නේ. හරි. දැන් ඇදී ලොකු වැඩක් තියෙනවා පැය දෙකක තුනක විතර. මේ ටික ටක් කරලා විදලි වෙලා අපි එල්ලන්න පටන් ගන්නවා. දැන් ගත්තොත් නවතම අප්ඩේට් එක මේ ටික මම ටැග් ටිකේ අලවලා ඉවරයි. දැන් එනවා විදි. ඉතින් টොප් එක මේ වගේ ගත්තා. අරගෙන ඉවරලා මෙන්න මේම තිබ්බා. මේ දින කට්ට මේ පැත්තෙන් එන්න දීලා ඔන්නෝම විදින්න තියෙන්නේ. ඊට පස්සේ ටැග් එක මෙන්න මේ විදියට සෙට් වෙනවා. ඔය තියෙන්නේ. හරි එකයි. ඔය වගේ දැන් ඉතින් ඔක්කොම ටික විදින්න ඕන. 5 hours later. යාළුවනේ ඉතින් කොහොම හරි ඔන්න අද පටන් ගත්ත වැඩේ. ඒ කියන්නේ ටැග්ස් වලට බාකෝඩ් අලවලා බාකෝඩ් අලවපු ටැග් ටික ඇඳුම් වලට ටැග් මැෂින් එකෙන් සෙට් කරලා ඊට පස්සේ ඒ ඇඳුම් ටිකෙන් සේරම ටික බැරුව ගියා. භාගයක් විතර මේ දාගත්තා ගිහලා රැක්ස් ටිකට. තව වෙනම තියෙනවා කඩෙන් ගෙනාපු ඒ කියන්නේ කඩේ ටැග් ගෙනලා කරලා ඔක්කොම කරලා තිබ්බ රැක් වල තිබ්බේ වගේ. තව තියෙනවා බැගේජ් 5ක් විතර තියෙනවා. කොල්ලන්ගේ රෙදිත් තව ගොඩක් තියෙනවා. ඒ ටික දාන්නත් තියෙනවා. හරිද දැන් අද vlog එක මෙතනින්වත් මම ඉවර කරන්න හිතුවා. ඒකට හේතුව නැත්තම් දැන් තවත් 5 වෙනි දවස් 6 වෙනි දවස් කිය දිගට ගියොත් එහෙම vlog එක ඉවර කරන්න වෙන්නේ නැහැ. පැය 3ක් 4ක් විතර වල vlog එක බලන්න වෙනවා. ඒ හින්දා ඉවර කරන්න හිතුවා. දැන් පෙන්නන්නම් දැන් ස්ටෝ එකේ තත්ත්වය. හරිද ඉතින් මේ වා ටයිම් එක බලන්න අද දවසේ වැඩ ඉවර කරන ටයිම් එකේ තමයි මම මේ ඔයාලට දැන් පෙන්නන්න යන්නේ. ඒකයි vlog එකත් අද මෙතනින් දැන් තා චුට්ටෙන් ඉවර කරන්න හිතුවා. අද දවසෙන් අවසන් කරන්න හිතුවේ. නැත්නම් ඇදියදි දිගටම යනවනේ. මේ වෙලාව රෑ 12:06යි. ඉතින් ඔන්න දැන් තමයි අද දවසේ වැඩ ඉවර කරේ. දැන් තමයි රැට කෑවේ. ඔයාලට පෙන්නන්නම් දැන් ගිහලා ස්ටෝ එකේ තත්ත්වය කොහොමද කියලා. කියන්නේ අද වෙද්දි කොහොමද හදලා තියෙන්නේ කියලා.
නන්දන බෑන්ඩ් එක කැතයි කියලා දායි සමහරට ලස්සනයි කියලා දායි ඇයි බෑන්ඩ් එකක් දාගෙන ඉන්න කියලා හයි මේ මගේ කොණ්ඩි වැවිලා වැඩි දැන් හෙට කපා ගන්න යන්න උනා කොණ්ඩි වැටෙනවා මූණට කොණ්ඩි වැටෙත් මට තරහ යනවා මම දන්නේ මට විතරද කියලා ඒක පොඩි අවුලක් මගේ කොණ්ඩි මූණට වැටෙද්දි නළලේ මෙහෙම වැදෙද්දි එහෙම ගත්තී මට පොඩ්ඩක් නම් තරහ යනවා ඒ හින්දා මොකක් හරි එකකින් එක්ක ජෙල් ගාලා උස්සගෙන ඉන්නව නැත්නම් වැක්ස් ගාලා උස්සන් ඉන්න ඕන නැත්තම් ඉතින් මේ වගේ බෑන්ඩ් එකක් හරි දාගෙන ඉන්න ඕන නැත්තම් මේ හරි අමාරුයි හරිද ඒක අහනින්න ඕනේ කිව්වේ හරිද නැත්තම් කට්ටිය දානවනේ අපෝ කැතයි වාට නැත්තම් මේ ෂෝක් හරි කියලා දෙකේ එකක් අනිවාර්යෙන් වැටෙනවනේ වැඩි හරියක් වැටෙන කැතයි කියලා තමයි මම දන්නවා මේ ඒ වුණාට හේතුව කිව්වහම දන්නවනේ මේ කැතය වුණත් මේ මනුස්සයා දාගෙන ඉන්නේ මේ හින්දායි කියලා අපි යන්ග්ස්ටර් එක බලන්න ඉතින් ඔන්න අපි අපේ ස්ටෝක් කාමරේට ආවා ඉතින් ඔන්න ඔයාලට පේනවා ඇති මේ වෙද්දි මේ පැත්තේ රැක් එක අලුතෙන්ම ආව බැංකොක් ඩිසයින් ටිකක් එක්ක මේ පැත්තේ එල්ලලා තියෙන්නේ ඔන්න ওই විදියට තමයි මේ පැත්තේ රැක් එක තියෙන්නේ සහ ඒකේ යට ඩෙනිම්ස් වගේ ටිකක් දාලා කරලා ඒ ටික ස්ටෝක් කරලා තියෙන්නේ ඊට පස්සේ මේ කබඩ් එක ෆුල් තද කරලා ඩිසයින් දාලා තියෙන තුරට මෙන්න මේ විදිහට තමයි මේ කබඩ් එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඒක නම් ෆුල් ආයේ දාන්න ඉඩක් නැහැ ඊට පස්සේ මෙතනින් මේ පැත්තටදී මේ මෙතන බැගේජ් දෙකක මේ තියෙන කොල්ලන් යදුම් හරිද ඒ ටිකත් ඔහොම තියව තව නමන්න කරන්න ගත්තොත් එහෙම බැගේජ් දෙකට වඩා එනවා තද කරලා දාලා තියෙන්නේ හරිද ඊට අමතරව මෙන්න මේ පැත්තෙනුත් මෙතනින් වල් පැනති රැක් ගත්තාම පිස්සු ඇදෙනවා දාලා තියෙන විදිය දැක්කම අපිට විතරයි තේරෙන්නේ කොහොමද තියෙන්නේ කියලා. ඊට පස්සේ මෙතන මේ දෙකේ දාලා තියෙනවා තව උඩ එක පේලියක් එල්ලන්න තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙත් මෙන්න මේ යට සෙට් එකයි මේ ටිකේ ෆ්‍රොක්ස් ටිකක් තමයි මේ නමල දාලා තියෙන්නේ. ආයේ මෙතන උඩයි මෙන්න මෙතනයි තියෙනවා. ඉතින් අර ඉතුරු කොල්ලන්ගේ ටික දාන්න හිතන් ඉන්නේ මෙන්න මේ කෑල්ලට. ඊට පස්සේ කෙල්ලන්ගේ ඉතුරු ටික මෙන්න මේ ටික දාද්දි හරි ගාන. මම මේ ඩිසයින් ගානත් එක්ක රැක්ස් ටික ගණන් කරලා මෙහෙම කරලා තියෙන්නේ. දැන් මේ එක කෑල්ලකට අපි ඩිසයින් දෙක ගානේ වගේ දානවා එක රැක් එකකට. එතකොට ඒ ටික හරි. එතකොට මෙන්න මෙතන තමයි අපේ පොඩි කැෂියර් මේසේ වගේ එක තියෙන සිස්ටම් මේසේ. මෙතන තමයි මේ වැටික් කරන්න හිතන්නේ. يعني හිතන්න ඔන්ලයින් ඕඩර් එකක් ආවා කියලා. එතකොට මෙන්න මෙතනින් සිස්ටම් දානවා. ඊට පස්සේ මෙතන මේ සිස්ටම් එකක් හදලා තියෙනවා. සහ මෙතනින් අපේ තියෙන මේ අවශ්‍ය කරන ටූල්ස් ඒ කියන්නේ කතුරු ඊට පස්සේ කැල් ටැග්ස් සෙලෝ ටේප් පර්මනන්ට් මාකර් නම් ඕවා ටික තමයි ඔතන තියෙන්නේ හරිද එතන මෙතනින් තියෙනවා පොඩි කුරිය බෑග් එක මේ පොඩි ෆොටෝ එකක් එහෙම ගහලා වුණොත් කස්ටමර් කෙනෙක්ට ලී හැංග් එක ඊට පස්සේ ලොකු කුරිය බෑග් තියෙනවා අපේ ටැග් මැෂින් එක සහ අපේ ඕඩර්ස් දාද්දි අපි ඒවට අලවනවා චුටි ස්ටික් එකක් ඒ ටික සිප් ලොක් බෑග්ස් තියෙනවා අපේ ඩයරිස් ටික තියෙනවා ඔය ටික තමයි රැක් එකේ තියෙන්නේ. එතකොට මෙතන ස්පේස් එකක් තියලා තින්නේ ඇයි? මේ තියන්නේ අපි ඔකට ස්පැක් කරන්න වගේ දේවල් වලට සහ මෙතන ඉඳ තියලා තියෙන තව මොන හරි දෙයක් තියන්න තිබ්බොත් අපි මේ පැකින් අයිටම්ස් වලට දාලා දෙන දේවල් ටික තියන්න තමයි මේ කොටස හදලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි මෙතන මම ඩිසයින් කරලා තියාගත්තේ. සහ මෙතනින් මේ බකට් එකක් වගේ තියෙනව නේද? මේ තියෙන ඔන්ලයින් ඕඩර්ස් වැටෙනවා. දැන් මේ මෙතන දැන් මේ පුරවල දාලා තියෙන්නේ මේ අද ඔන්ලයින් ඕඩර්ස් වැටිච්චා හරිද? ඊට පස්සේ මේ පැත්තට ආවම මෙතන තියෙන පොඩි ඩස්ට්බින් එකක්. ඒ ඩස්ට්බින් එකක් තියෙන්නේ. අපි මේ පැක් කරන්නේ වගේ ඒ කියන්නේ ගැලවෙන ස්ටිකර් කොළ ඊට පස්සේ අනම්මනම් අපද්‍රව්‍ය ටික දාන්න තමයි මේක තියලා තියෙන්නේ. සහ පොඩි වීඩියෝ ගන්න අපේ ලයිට් එකයි මේකේ පොඩි ස්ටෑන්ඩ් එකක් මෙතනින් තියලා තියෙනවා. ඉතින් හරියට මාස දෙකක් විතර යද්දී අපි අලුත් ෂොප් එක ඩිසයින් කරලා වැඩ ඔක්කොම ටික ඉවර කරලා ඉවරලා අලුත්ම කන්සෙප්ට් එකක් එක්ක අලුත් විදිහ හොඳ කම්බැක් එකක් කිව්වොත් හරි ඉතින් හොඳ විදිහට ලස්සනට වෙනස් විදිහට ටික ප්ලෑන් කරලා තිනවා ඒ දේවලුත් එක්ක සුපිරියක් දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් ඉතින් අපි ඔන්ලයින් තමයි වැටි ගන්නේ. ඉතින් එතකයි මේ ටෙම්පරරි තමයි මේ ටික මෙහෙම හදාගත්තේ. මාස දෙකක් විතර අතර වැඩ ඔක්කොම ටික ඉවරලා නිමාඩුව. දැන් ආයි සීසන් එකක් එන්නේ ඩිසෙම්බර් වලනේ. නැත්තල්නේ ඉතින් එතකන් අපිට මොන තරම් කලුත් තියෙනවා. ඉතින් සාමාන්‍ය මාස දෙකකින් කියන්නේ ජූලි අගෝස්තු අවසාන වගේ වෙද්දි වැඩ ඔක්කොම ඉවර කරලා එතනට ස්විච් වෙන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් වට අද ඉඳන් සාමාන්‍ය විදිහට අපේ බ්ලූවර් YouTube channel එකෙන් වීඩියෝස් දානවා. තියෙන ඩිසයින් ගැන. ඒතර බ්ලූවර් TikTok එකෙන් වීඩියෝස් දානවා. ඒ වගේම බලලා කරලා ඔයාලට අඳුන් ඕඩර් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍ය විදිහට ඔයාලට ඔන්ලයින් ගන්න විදිහට ඕඩර් එකක් දාගන්න පුළුවන්. වෙනසකට තියෙන්නේ අපේ බ්ලූවර් කටුනායක ෂොප් එකට අවිල්ලා රෙදි ගන්න විදියක් නැහැ. ඉතින් දැන් අද ඉඳන් කටුනායක ෂොප් එකක් නැහැ. අලුත් තැන ඉක්මනට වැට්ටි ඉවරන ගමන් ඔයාලට ඒක බ්ලොග් එකකුත් දෙන්න. අලුත් තැනට අපි පස්සේ ස්විච් වෙමු. එතකොට මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ඔයාලට දානවා. මෙන්න මෙතනයි හැදුවේ මේ වගේ දේවල් ටික තියෙන්නේ කියලා. ඒකට අපි ටික දවසක් යනවා. ඉතින් කොහොම හරි අදට ගෙනාව වීඩියෝ එක මම මෙතනින් ඉවර කරන්න යන්නේ. මොකද දැන් ඇති ගොඩක් දුරට ආවා. ඔයාලටත් බලන් ඉඳලා දැන් එපා වෙලා ඇති. මෙච්චර දැන් හැදුවා ඊට පස්සේ මෙතනත් හැදුවා අතන කැඩුවා මෙතන හැදුවා එපා වෙලා දින් දැන් මටත් දැන් දවස් ගාණක් එක දිගට මේකත් එක්ක ඔයාලා බලන්න ඉතින් මගේ සෝෂල් මීඩියා එකකවත් වීඩියෝ දැන් මෙන්න සතියකින් විතර මොකද මේ වැඩත් එක්ක ඔට්ටු දැන් මටත් මහන්සි දැන් අදින්න වැඩ ඉවරයි. මේ ටික එල්ලන්න විතරනේ තියෙන්නේ. කොහොමරි ඉතින් ඔන්න අද ගෙනාව බ්ලොග් එක මෙතනින් ඉවර කරන්න යන්නේ. ඉතින් අද ගෙනාව බ්ලොග් එකත් එන්ජොයි කරන්න අනිවාර්යෙන් බ්ලොග් එක ලයික් එකක් දාන්න. තාමත් අපේ හේෂාන් බ්ලොග් ෆැමිලියට අලුත් කෙනෙක් නම් අදම අපි බ්ලොග් එකක් බලන්නේ.
අනිවාර්යෙන් මතක ඇතුව channel එක subscribe කරලා ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එක ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් අහන්න තියෙන දේවල් සේරම පහලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් අපි ඊටමත් ඉක්මනින් තවත් vlog එකකින් හම්බ වෙනකන් අතට ගිහින් එන්නම්. අපේ අලු හැමෝටම ජය වේවා.